හොඳයි. මාව ඇහෙනවා, පේනවා. right. පුතේ අයබෝවන්. අපි 2026 මුල ස්ටාර්ට් එකේ අද දෙවෙනිදා අපි පටන් ගත්ත ගමන්ම පොඩි ක්ලාස් එකක් අමතරව දාගන්න බැලුවේ. අපි හතරවෙනි ඉරිදා කොහොමත් හම්බ වෙමු. ඊට කලින් පොඩි කොටස් ටිකක් අපි ඉවර කරගමු මේ අවසාන සතියේ දෙකේ වැඩ ටික යන නිසා. එතකොට මේ වන විට අපි අපේ AAT ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකේ පුතේ මේ ෆස්ට් එකේ ඉන්නේ පළවෙනි පාර්ට් එක. ඒතර ඔයාලා සෙකන්ඩ් ස්ටේජ් එක පටන් ගන්නවා අපි පෙබරවාරි මුල සිට වෙබ් වල ඉඳන් අර ටයිම් ලයින් එක දෙන්නම්. ඒතර මේක අපි අවසන් කරන්න ඕනේ වැඩ ටික. ඒතර මේ වැඩසටහනේ අපි මේ වන විට 150ක කොටසක් මේ අපේ අර මේ හදිසි ප්‍රෝග්‍රෑම් එක තුල අර අවශ්‍යතාවයේ තියෙන අපේ දරුවෝ ටික ඉන්නවා ගොඩක්. ඉතින් අවශ්‍යතාවයේ තියෙන අයට වැඩ ටික හදිසි වැඩ ටිකක් විදිහට මම අපි මේක ඔයාලත් එක්ක බෙදාගන්න. ඒතකොට මේ වනට 150ක වැඩ ඉවරයක් මෙතන ඉවර කරේ මොකද්ද? නේද? chapter 1 ඊළඟට අපි ඉවර කරා මම හිතන්නේ chapter 3 නේද? chapter 3. ඒතර මට මතක මේකේ 120ක ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. මේකේ 130ක ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. මේ දෙක ඔයා ගොඩ දාගත්තා නම් මේකේ බය වෙන දෙයක් නැහැ. ඊට අමතරව අපි 110 කෑලි ටිකක් එකතු කරගෙන මේ යන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි කතාවට ගන්න ඕනේ අනිවාර්යයෙන්ම chapter 5 අපි දැන් මේ ඉන්න එක. ඒ වගේම chapter 2 අපි ඊළඟට අපි start එක ගන්න. ඒතර මේ වන විට අපි ඉන්නේ මෙතන chapter 5 එකේ අපි පුතේ අවසන් කරගන්න පුළුවන්. අද මම බලාපොරොත්තු ඒකයි. බලමු උත්සාහයක් දරමු. අපි මේ සතියේ අවසාන වීඩියෝ එකේ වාට එක මුල ආරම්භය අරගෙන කොටස් කිහිපයක් සාරාංශ කරලා මුළු පාඩමම මේ chapter 5 එක සාරාංශ කරලා ඒකේ තුල තියෙන අපි ඉගෙන ගන්න කොටස් ටික අපි අදහසක් අරගෙන මුල ආරම්භය අරගෙන තියෙනවා. එතනින් ඉස්සරහට අපි කතා කරගෙන යමු. ඊට පස්සේ අපි chapter 2 එකට එමු. ඉදිරිත දවසේ මේ හම්බ වෙන. එතකොට අපි මම බලාපොරොත්තු වෙනවා 70 විතර ප්‍රමාණයක් මූලික වශයෙන් අවසන්. ඊට අමතරව මම තව නේද වාඩිත් තව සතියක් විතර හම්බ වෙනවා. මම වත් එක තව කොටස් සම්පූර්ණ වශයෙන් නොවුනත් chapters සම්පූර්ණ වශයෙන් නොවුනත් විභාගෙට ප්‍රශ්න අහන තැන් ටික අනිවාර්යයෙන්ම කොටස් කිහිපයක් තියෙනවා. තව ආවර්තනය කරලා ඉවර කරනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ ටික බලාගත්තත් වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඊතර පුතේ පාස් පේපර්ස් මම අවසාන පාස් පේපර්ස් 10ම වාට ගෲප් එකට දාලා තිනවා. ඊට අමතරව chapter 1 එකේ ඒකටම වෙන් වුණු පාස් පේපර්ස් ටික වෙනම කඩලා දාලා තියෙනවා. මට මතක නැහැ chapter 3 එක මම මතක විදිහට දැම්මා හෝ මතකයි. ඒකත් වාට වහාම ලැබෙන්න සලස්සන්නම්. මට මතක දැම්මා වගේ. ඉන්න බලන්න ගෲප් එකේ. නේ chapter 1 එකේ දාලා තියෙන මම chapter 3 එක හදාගෙන යනකම තියෙන පුතේ. ඒක වාට එන්න දාන්නම්. කෙසේ වෙතත් ඔයාලට full pass paper set එකම තියෙනවා. මේ වැඩේ යෙදෙන අය මේ වැඩේ කරන එක කොහොමත් උට අවශ්‍ය ටික කරගෙන ඉවරයි මේ වෙද්දී. හරිද? ඒකට අමතරව තව කොටස් කීපයක් එකතු කරගෙන සහ ඔයා දැන් බලාගත්ත ටික ආවරණය කරපු ටික හරියට ආන්සර්ස් ලියන්න. අපි මේ ප්‍රැක්ටිස් එක තමයි මේ අවසාන කොටස් ටික කරගන්න ඕනේ. පළවෙනි දේ ඒක. ඔයා පේපර්ස් ටික හොඳට ස්ටඩි කරන්න ඕනේ. ස්ටඩි කරනවා කියන හොඳට මේ ප්‍රශ්න අහන ප්‍රශ්න හුරු වෙන්න ඕනේ අපි. ඒතර මම ඔයාලට මෙතඩ්ස් දෙකක් පෙන්නුවා. එක මෙතඩ් එකක් තමයි අර සාමාන්‍ය ක්‍රමය යම් පාඩමක් චැප්ටර් එකක් ඉවර කරලා ඒ ඉවර කරපු චැප්ටර් එකට අදාළව පාස් පේපර්ස් ටික බලලා ඒකට වාට උත්තර ලියන්න වාට සූදානම් කරගන්න එක. හෝ ඔකේ රිවර්ස් මොඩල් එකට යන්නත් පුළුවන්. පාස් පේපර්ස් ටික එකට ගන්නවා. දැන් චැප්ටර් 1 එක ගත්තොත් ඒකේ පාස් පේපර්ස් ටික අතර අරන් ප්‍රශ්නෙන් ප්‍රශ්න යන ගමන් ඒ ප්‍රශ්නේ බලලා ඒ ප්‍රශ්නට අදාළ පිළිතුරු ටික ඔයා වාගේ තියරි කොටසේ ආවරණය හොයාගෙන ඒ තියරි කොටස ටික ඒ වෙලාවෙන් පාඩම් කරනවා. ප්‍රශ්නෙට ආන්සර් එකත් එක්ක ඊට අදාළ තියරි පාර්ට් එක පාඩම් කරන් යනවා. ඒතර ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ඔයා එහෙම ආවරණය කරගෙන යන ඔප්ෂන් එකක් තියෙනවා. අවම වශයෙන් මේ කෙසේ හෝ මේ වැඩේ විදිහට කරන්න තමයි මම ගයිඩ් එක වඩ දුන්නේ. මම හිතනවා මේක අපේ සෙට් එක කරගෙන යනවා කියලා. රයිට්. ඒතර අපිට වැඩි විස්තර ඕනේ නැහැ. වෙලාව සීමිත නිසා මේ අවසාන තැනින් අපි chapter 5 එකේ පටන් ගමු කොටස් ටික. හරිද පුතේ? රයිට්. අපි මේ වෙනකොට කතා කරේ මේ රජයේ ව්‍යාපාර අතර සම්බන්ධතා කියන මාතෘකාවෙන්. ඒතර පුතේ මේකේ මේ අපි නෝට් එකේ පිළිවෙලින්ම අපි මාතෘකා ටික අවසන් කරගෙන එමු. ඒතර ඒක ලොකු කරදරයක් නැහැ.
මෙතන අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ අපිට තියෙනවා පුතේ මේ පටන් ගන්නෙම රජයේ මේ ආර්ථිකයේ අරමුණු කියලා. අපි ඒක අවසන් මුල් දවසේ කතා කරා මුළු පාඩම සාරාංශ කරලා. ආර්ථික අරමුණු කිහිපයක් අපි කතා කරා. කිහිපයක් මම හිතන්නේ මුල් එක තමයි කතා වුණේ ආර්ථික වර්ධනය සංවර්ධනය. සහ ඒ ඊළඟ පිටුවේ ආගේ 174 පිටුවේ තිරසර සංවර්ධනය කියන එකත් ඒ මාතෘකා තුනම නැත්නම් ඒ සංකල්ප තුනම අපි සාකච්ඡාවට ගත්තා. හරිද? ඔය එක බලන්න කාට ගැටලු තියෙනවා නම් අවසාන නෝට් එකට ගිහිල්ලා වීඩියෝ එකට ගිහිල්ලා. රයිට්. එතකොට මම දැන් කැමති වත් එක්ක ඉතුරු මේ අරමුණු ආර්ථික අරමුණු මොනවද කියන එක ක්ෂණිකව කතා කරන් එන්න. රයිට්. එන්න බලන්න. ඊළඟට අපිට තියෙනවා පූර්ණ සේවා නියුක්තිය. මොකද්ද මේක අපිට හිතන්න තියෙන්නේ? මොකද්ද ඊළඟ අරමුණු? දැන් මම අරමුණු යටතේනේ අපි එන්නේ. එතකොට මම මේක දෙවෙනි විදිහට ගන්නම්. අපිට හම්බ වෙනවා පූර්ණ සේවා නියුක්තිය. දැන් වචනේ වාට තේරෙනවා මෙතන පූර්ණයි කියන්නේ මොකද්ද? නිකන් 100%ක් සම්පූර්ණ වශයෙන්ම කියලා. මොකද මේ සේවා නියුක්තිය කියන්නේ සරලම අර්ථය මේ කතා කරන්න පුතේ සම්පත්. මොනවද? සම්පත්. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ රටක නිෂ්පාදනයට යොදාගත හැකි සම්පත්. නිෂ්පාදනයට යෙදවිය හැකි සියලුම සම්පත්. හරිද? මේක ආර්ථික අරමුණනේ. ඒතර අපි ආර්ථිකයක ආයක අරමුණක් විදිහට රජයෙන් බලාපොරොත්තු වෙනවා. මේ සේවා නියුක්තිය කියන එකෙන් අර්ථ ගන්නන්න අපි උත්සාහ කරන්නේ රටක් තුල තියෙන සියලුම ආකාරයේ සම්පත්. දැන් සම්පත් කිව්වහම ඔයා අපි ඉගෙනගෙන තියෙනවා. අපි අඳුරනවා මුල් අපේ අනිත් සබ්ජෙක්ට් වල උනත් භූමිය, ශ්‍රමය, ප්‍රාක්තන, ව්‍යවසාය, කාලය, දැනුම, තොරතුරු, ඒ වගේ එක විවිධාකාරයේ සම්පත්. අපි තවත් වෙනම ඉගෙන ගත්ත 5Ms කියලාත් එහෙම නේද? මිනිසුන් මුදල් ඒ විදිහටත් යන්ත්‍රෝපකරණ එහෙම කියලා. කෙසේ වෙතත් මේ කියන සම්පත් නිෂ්පාදන රටේ නිෂ්පාදනය සඳහා රටේ නේද? නිෂ්පාදන දායකත්වයේ සඳහා සම්පූර්ණ වශයෙන් යෙදවීම කොහොමද වෙන්න ඕනේ? පූර්ණ වශයෙන් යොදවන තත්වයක් තමයි අපි පූර්ණ සේවා නියුක්තිය කියලා අර්ථ ගන්නවා. එහෙනම් මේක හරි මොනවද සම්පත් කියන්නේ කියලා දන්නවා. ඒ සම්පත් රටේ නිෂ්පාදනයේට උපරිම වශයෙන් යොදවා ඇති තත්වයක්. දැන් සමහර අපේ දරුවෝ පටලව ගන්නවා මේ සේවා නියුක්තිය කියන්නේ සේවා කියන වචනේ ගැන පොඩ්ඩක් කන්ෆියුස් වෙලා මේ රැකියා මේ රැකියා පමණක් කියන එක ගැන වැරදි තැනකට එනවා. එහෙම එන්න එපා. ඒ කියන්නේ ඒකත් මේක තුල සම්පත් තුල අන්තර්ගත දෙයක් පුතේ. වට තේරෙනවනේ භූමිය ශ්‍රමය. එතකොට ශ්‍රමය කියන සම්පත කොච්චර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කළා යොදවලා තියෙනවා. එතකොට ඒකත් සම්පත් ඇතුලේ සමස්ත සම්පත් ඇතුලේ තියෙන එකක් කියන එක ඔළුවට ගන්න. ඒතර සේවා නියුක්තිය තුලින් ඔච්චරයි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්පත් නියුක්ති කරනවා. මොකද්ද? නිෂ්පාදන සඳහා යොදවනවා පූර්ණ වශයෙන්. එතකොට පූර්ණ සේවා නියුක්තිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරිද පුතේ? ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිකන් අපි ගත්තොත් රජයක රටක ඒක අපි කියන්නේ ආගේ හීනේ. නේද? ආණ්ඩුවක තියෙන හීනයක් වගේ තමයි පූර්ණ සේවා නියුක්තිය. අපිට ඒක එහෙමයි 100%ක් කියන එක ප්‍රැක්ටිකල් නෑ. හොඳේ? ඒක ප්‍රැක්ටිකල් නැහැ. එහෙම එකක් තියෙනවා. නමුත් උපරිම අඩුම තරමේ පූර්ණ වශයෙන් උපරිම වශයෙන් යොදවනවා කියන එක. දැන් බලන්න නිකන් ඔයා යන ගමන් පාරේ නේද ක්ලාසස් යන ගමන් ඔයා දැකලා තියෙනවා හිස් ඉඩම් තියෙනවා. නේද? සමහර අර ඔයාගේ අපේ ගෙවල් පැතිවල දකින්න තියෙන කුඹුරු එහෙම තියෙනවා වගා නොකරපු ඉඩම්. ඒ කියන්නේ නිකන් අර මේ කැලෑ වෙදිලා වගේ එහෙම තියෙනවා. නේද? ඒතර එහෙම මොකද එකෙන් අර්ථ ගන්න? ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියක් තියෙනවද නැහැ? මොකද ඒ සම්පත්වල සම්පත් භාවිතය අඩුවක් තියෙන. ඒ කියන්නේ ඒක යෙදවිලා නැහැ. ඉතින් එච්චරයි. රයිට්. අපි යමු තව එකක් ගැන කතා කරන්න. මොන්න ඊළඟට අපිට හම්බ වෙනවා ආර්ථික ස්ථායීතාවය. මෙන්න මේකත් අපි තේරුම් ගන්න උත්සාහ කරමු. ආර්ථික ස්ථායී. හරිද? මොකද්ද මේකෙන් ගේන්න උත්සාහ කරන්නේ? මෙතනත් පළවෙනියෙන්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි කලින් මාතෘකාවේ මුල්ම මාතෘකාවේ කතා කරා පසුගිය දවසේ මේ රටේ ආර්ථිකයක් අපි මනින් නැත්නම් ආර්ථිකයක ගමන අපි
සොයා බලන්න පුතේ රටේ ජාතික නිෂ්පාදනය දන්නේ දළ දේශීය නිෂ්පාදනය කියන්නේ සමස්ත රටක් තුළ බිහි කරන නිෂ්පාදනය. එතන මේ රටේ සමස්ත නිෂ්පාදන බිහි කිරීම කාලාන්තරයක් තිස්සේ අපි වසර ගණනාවක් වසරෙන් වසර ගමු. 2020 21 22 20 කොහොම බලමු. දැන් අපි ඉන්නේ 26ටත් විතර ඇවිල්ලානේ. දැන් ඒ රටේ ආර්ථික තත්ත්වය කියලා අපි කොහොමද මිනුම් කරන්න පුතේ? රටේ සමස්ත අපි කියනවා දළදේශීය නිෂ්පාදනය කොහොමද බිහි වුණේ? ඒතර අපිට මෙහෙම දකින්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මොකද්ද මෙහෙම දකින්නවා කියන්නේ? ඒ කියන්නේ කාලාන්තරයක් යනකොට ඒ කියන්නේ එක් කාලච්ඡේදයන් තුල රටේ දළදේශීය නිෂ්පාදනය එක කාලයන් වල එකපාරටම වැඩි වෙනවා. ඉන්න අනතුරුව රටේ දළදේශීය නිෂ්පාදනයේ සමහර වසල අඩුයි. ආයි මේක නේද ඉහළට ගමන් කරනවා. ආයි එකපාරටම කඩාගෙන වැටෙනවා. මෙහෙම තත්වයක් තියෙන්න පුළුවන්. පුතේ මේක තමයි අස්ථායි කියන්නේ. වල තේරෙනවද? මොකද මේකට කියන්නේ? අස්ථායි. අන්ස්ටේබල්. ස්ටේබල් නෑ. රටක ආර්ථිකයේ ගමන ආර්ථික ගමන් මත ආර්ථික මට්ටම මේ විදිහට තියෙනවා කියන්නේ පුතේ අස්ථායි තත්ත්වයක්. මේක හොඳයිද රටකට නෑ. මේක අහිතකර තත්ත්වයක්. ඒතර මේවට අපි කියනවා මේ ඉහළ පහළ යද්දී උච්චාවචනයන් නැති වෙනවා කියලා. රටේ ආර්ථිකය, රටේ දළදේශීය නිෂ්පාදනය උච්චාවචනයන් සහිත වෙනවා නම් ඒක අස්ථායි, අස්ථාවරයි, ඒක රටට අහිත කරයි. එහෙනම් මොකක්ද අපේක්ෂාව? මොකක්ද අරමුණ? ආර්ථික ස්ථායි අන්න වචනේ දැන් ආවා. මොකද්ද බලාපොරොත්තු පුතේ? අන්න මෙන්න මෙහෙ වගේ. රටක ආර්ථික මට්ටම ස්ථායි ස්වභාවයකින් පවත්වාගෙන. ඒක කියන්නේ සුළු සුළු උච්චාවචන තියෙන්න පුළුවන්. සුළු සුළු ඒවා තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ මහා පරිමාණ ඒවා නැහැ. විශාල විෂමතා නැත්තම් නේද මේ උච්චාවචනයන්ගෙන් තොරව ස්ථාවර මට්ටමකින් මේක පවත්වාගෙන යනවා. බලන්නකෝ එතකොට ඒක රටකට අත්‍යවශ්‍ය දෙයක්. රටක දියුණුව රටක පැවැත්මේදී අත්‍යවශ්‍ය දෙයක් පුතේ. මේක ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යනවා. නම් කොහොමද අපි මේක අඳුරගත්තේ? සමස්ත රටේ නේද දළදේශීය නිෂ්පාදනය රටේ සමස්ත නිෂ්පාදනය ස්ථාවර මට්ටමකින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනවා. ඒක නේද ඉහළ පහළ යනවා නම් ඒක අස්ථායි ඒ වගේම ඒක හිත කරයි. ස්ථාවර කර ගැනීම තමයි හිත කරන්නේ. ඉතින් මේ නේද පවතින රජයත් පවතින ආණ්ඩුවත් මේ රටේ ආර්ථිකය කොහොමද ස්ථායීකරණයේ යෙදෙන්නේ කියන එක තමයි මූලික පරමාර්ථය වෙන්නේ. මොකද රටක් දියුණු කරද්දී ගොඩනංගද්දී ඒ తත්වය මෙන්න මේ ස්ථාවර වූ ආර්ථිකයක් පැවතීම අත්‍යවශ්‍යයි රටක පැවැත්ම සඳහා. මොකද ඒක ගොඩාක් තව මේක එක්ස්ප්ලেইন කරන්න අපිට පුළුවන් පුතේ. නමුත් අවශ්‍ය නැහැ. එකක් හිතන්න රටේ ආර්ථිකය ස්ථාවරයි කියන එකෙන් අපිට හොඳ අවබෝධයක් කියන්නේ මේ මොකද පුතේ රටක් දියුණු වෙන්නේ එක පැත්තකින් රටේ ව්‍යාපාර ගොඩනගන්න ඕනේ. නිෂ්පාදනය අඛණ්ඩව සිද්ධ වෙන්නත් ඕනේ. හරිද? ඔයාලට තේරෙනවනේ. දැන් මෙහෙම රටේ මෙහෙම ආර්ථිකය රටේ නිෂ්පාදනය ඉහළට ගමන් කරනවා කියන එක හොඳයි. හැබැයි මොකද්ද ඒකෙන් පේන්නේ? ඒ කියන්නේ ඒකෙන් පේන අර්ථය මොකද්ද? රටේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ වෙනවා. නේද? නිෂ්පාදනය සිද්ධ වෙනවා. මේක හරි හොඳ තත්ත්වයකට එනවා. ඒතකොට වැඩේ තියෙන්නේ ඒක ආයි මෙහෙම කඩාගෙන වැටෙනවා කියන්නේ මොකද්ද? ඒ කඩාගෙන වැටෙනවා කියන්නේ රටේ නිෂ්පාදනය එක යම් තව ඉදිරි කාලයකදී එකපාරටම අඩු වෙගෙන යනවා කියන්නේ ඒ පටන් ගත්ත ව්‍යාපාර වහලා දාලා මිනිස්සුන්ට රැකිරක්ෂා අහිමි වෙලායි. රටේ වර්තන ආර්ථිකය එහෙම කඩාගෙන වැටීමක් තමයි අපි ඔක නම් කරන්නේ. මොකද වෙන්නේ? අරක සම්පූර්ණ විනාශයක්. දැන් අපි අපේ රට ශ්‍රී ලංකාව අපි මේකට අත්දැකලා තියෙනවා. කතාව තමයි මේ එහෙම වුණාම නැවත වතාවක් ආයි ආර්ථිකය ගොඩනගන්න හරි අපහසුයි. මොකද මිනිස්සුන්ට නැත්නම් ව්‍යාපාරිකයන්ට මේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වයක් නැහැ. මොකද ෂුවර් නැහැ. මම දැන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කිච්චර ෂුවර් නැහැ. මගේ තියෙන සල්ලි මගේ තියෙන වත්කම් මේ නේද ප්‍රාග්ධන යොදවලා ව්‍යාපාර කරලා මේක ෂුවර් නැහැ. මොකද රටේ ආර්ථිකය අයහපත් වෙන්න පුළුවන්. අස්ථාවරයි. අවිශ්වාසයි. මොකද වෙන්නේ? එතකොට තවදුරටත් මේක රටට අහිතකරව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ගැන වාට විස්තර තව ගොඩාක් කතා කරයි. ඔයාලගේ අපේ ගත්තොත් නේද ඉකොනොමික්ස් සබ්ජෙක්ට් එකත් එක්ක අපි ඉස්සරලා. ඉතින් මෙතනදී අවශ්‍ය නැහැ එච්චර විස්තර මම මේ ඔයාලත් එක්ක කතාවට ඕන නිසා කිව්ව මේක වැදගත් වෙයි විස්තර තියාගෙන ඉන්න එපා අපි කොහොම වුණත් උඩින් පල්ලෙ එන්නේ මේනේ. රයිට් එහෙනම් ඔන්න පුතේ අපේ 173න් ඉස්සරහට එන්න පුළුවන්. පූර්ණ සේවා නියුක්තිය සහ ආර්ථික ස්ථායීතාවය ගැන අදහසක් කරගෙන
අපි ඊළඟට එනවා මේ ටිකත් අපි කවර් කරගමු. සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තිය. සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තිය. මොකද්ද මේකේ අදහස් කරන්නේ? සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තිය. දැන් මේක ඊළඟ කතාව. දැන් පුතේ රටක බිහිවුණු රටක නිෂ්පාදනය හරිද? මේ නිෂ්පාදන ඒ වටිනාකම තවත් විදිහකට අර්ථ ගන්නනවා. ඒ තමයි රටේ ආදායම. කියන්නේ ආදායම විදිහටත් අපිට ඒක අඳුර ගන්න. කොහොමද හදපු නිෂ්පාදන ගෙදර කියන්නේ ඔයත් ගොඩ ගහලා තියන්නේ මේ නිෂ්පාදන වෙලඳ ඕනම නිෂ්පාදිතයක් හරිද? ඕනම නිෂ්පාදනයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියත් උස්සේ යන ඕනම නිෂ්පාදනයක් පුතේ වෙළඳාම් වෙනවා. වෙළඳ පොලක් තුල අලෙවි ක්‍රියාවලියකට යනවා. දැන් මේ වෙළඳ ක්‍රියාවලිය තුලදී ඒක ආදායම කාගේ හෝ ආදායමක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ ආදායම් කෝණයෙන්ුත් අපිට ඒක කියන්න පුළුවන්. නිෂ්පාදිත වටිනාකමම ආදායම කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නය තමයි දැන් මේ රටක සමස්ත ආදායම හරිද? මේක රුපියල් වලින් වටිනාකම මනින්නේ. මේ රටක සමස්ත ආදායම කවුරු වෙතද බෙදී යන්නේ එතකොට? ඒතර ලංකාව ගත්තොත් නේද? ඒතර ලංකාවේ ජනගහනය ඉන්නවා නේද? මිලියන 21 ප්ලස් 22ට ආවද මන්ද හරිද බලන්න එකත් මට 22ට ආවද එතකොට sorry 23යි ඔව් sorry 22ත් 23ත් අතර මට ඒක වැටුණා මේ එක හරිද එතකොට 22 ප්ලස් ඉන්නවා හරිද එතකොට දැන් මේ ජනගහනය අපි මේක සාමාන්‍යයෙන් පවුල් වලට ගත්තොත් රටේ පවුල් ඉන්නවා මිලියන පවුල් වලට කැඩුවොත් සාමාන්‍යයෙන් මිලියන 5.5ක් විතර වෙන්න. ඒ කියන්නේ ෆැමිලිස් වලට නා එතකොට වලට තේරෙනවනේ මේක සාමාන්‍යයක් වශයෙන්. එතකොට ඇත්තම කතාව මේ රටේ සමස්ත නිෂ්පාදන වටිනාකමේ මේක ආදායම ලෙස සැලකුවොත් මේක රටේ මිනිස්සුන්ට නෙන්නේ අදාළ වෙන්නේ. ඒතර හැබැයි රටේ මිනිස්සුන්ගේ අතර කොහොමද මේක බෙදී යන්නේ? අන්න එතකොට තමයි අපිට ඉන්නේ පුතේ ආදායම් ව්‍යාප්තිය. එතකොට ඔයාලට තේරෙනවද මම මේ පෙන්නන්න හැදුවේ මේ ආදායමේ ව්‍යාප්තිය ගැන. ආදායම් ව්‍යාප්තිය මේ සියලු දෙනාටම සාධාරණව බෙදී යනවද? ඒ ආදායම් ව්‍යාප්තිය සාධාරණද කියන ප්‍රශ්නාර්ථය තමයි මම මේ අහන්නේ. right. එහෙනම් ඒක නොවෙන්න පුළුවන්. දැන් මම එන්න ඒක පෙන්නන්න. අපි හිතමු උදාහරණයකට රටේ සමස්ත ආදායම රුපියල් 10යි. හරිද? රටේ ඉන්නවා මිනිස්සු 100 දෙනෙක්. හරිද? මිනිස්සු 100 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු 100 දෙනාට මේ රුපියල් 1000 ආදායම බෙදී යන්නේ මෙන්න මම මෙහෙම පෙන්නන්න. අපි හිතමු රටේ ඉන්නවා මේ මිනිස්සු 100 දෙනාගෙන් 5 දෙනෙක්. හරිද? මිනිස්සු 5 දෙනෙක්ට රුපියල් 700ක් බෙදිලා යනවා. මේ 5 දෙනාට. ඉතුරු කීයක් ඉන්නවද මිනිස්සු? 95 දෙනෙක් ඉන්නවා. මේ 95 දෙනාට රුපියල් 300යි බෙදිලා යන්නේ. දැන් මේක සාධාරණද? නෑ. එතකොට ඔයාලට තේරෙනවා සුළුතරයකට රට ඒ කියන්නේ මේ සමස්ත ආදායමෙන් වැඩි බහුතර කොටසකුත් බහුතර ප්‍රමාණයකට රටේ සමස්ත ආදායමෙන් සුළු ප්‍රමාණිකුත් බෙදී යනවා. මෙහෙම ඇතිවන තත්ත්වයක් තමයි. මෙන්න මෙහෙම තත්ත්වයකට අපිට කෙලිම කියන්න පුළුවන් මේ තමයි අසාධාරණ. අසාධාරණ. නැත්තම් විෂම ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයක්. හරිද? ආදායම් ව්‍යාප්තිය විෂමයි, විෂමතාවයක්. අසාධාරණ ආදායම් ව්‍යාප්තියක් කියලා මෙන්න මෙහෙම තමයි අපි ඒක හඳුන්වන්නේ. ඒ කියන්නේ රටේ සමස්ත ජනතාවට සාධාරණ අන්දමින් හරිද? රටේ සමස්ත ආදායම බෙදී යන වාද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෙහෙම තියෙන තත්වයක් මේක නේද? මේක තමයි අපි අරමුණ වශයෙන් ගන්නේ සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තිය කියලා රජයේ අරමුණ. රජයේ උපරිම උත්සාහ කරනවා අරමුණක් විදිහට කොහොමද මේ ආදායම් ව්‍යාප්තිය සමබරතාවයක් ඇති කරන්නේ. මේක 100% පුතේ දැන් මේ 100 දෙනාට මේ 1000
සමාන්තරව බෙදිලා නේද එක්කෙනෙක්ට 10 ගානේ අර එහෙම එකක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරන්න බෑ ආර්ථිකයක. මොකද එක් නේද එක මහජනතාවගේ ඒ තමන්ගේ හැකියාවන් නේද තමන්ගේ තියෙන වත්කම් මේ දේවල් මත තමන් උපෙන්න නේද ආදායම් ප්‍රමාණය වෙනස් වෙනවා. හැබැයි සියලු දෙනාට සාධාරණත්වයක් යටතේ සියලුම රටේ මහජනතාවට සාධාරණ ආදායමක් තමන් වෙත ලැබෙන බව තහවුරු කරන එක තමයි මේ ආදායම් ව්‍යාප්ති නේද සාධාරණ ආදායම් ව්‍යාප්තියකින් අපේක්ෂා කරන්නේ. හරිද මං කියව අදහස එහෙනම්? වා කියවන්න ඕනේ නෝට් එක වා මීට කියවන්න ඕනේ. මම හොඳට පැහැදිලි කිරීමක් ඔයාලට කරනවා ඕන කෙනෙක්ට තේරෙන්න. මේකේ මොකක්ද මේ අරමුණෙන් අපේක්ෂා කරන්නේ? මේක රජයේ 3-4 වගේ දුන්න අරමුණක්. රයිට්. එහෙනම් ඒවා කියවාගෙන මම නෝට් එකට වැඩි එන්නේ නැහැ. මොකද අදහස හොඳට සංකල්පේ වාඩි ඔලුවට දාන්නේ මගේ අරමුණ. හරිද? දැන් අපි අඳුරගත්ත මොකද්ද මේ අසාධාරණ ආදායම් ව්‍යාප්තිය කියන්නේ? ඒතර ඒකට හරියන්න සාධාරණ ආදායම් ව්‍යාප්තියකින් මොකද්ද අපේක්ෂා කරන්න කියලා රජයේ අරමුණ වෙන්නේ ඒකයි කියන එක පැහැදිලි කරගන්න. රයිට්. ඒක හරි. ඉතින් ඔන්න ඒකේ අන්තිමටත් කියනවා නේද? දැන් රජය මේකට මැදිහත් වෙලා ඍජු වක්‍ර වශයෙන් උපරිම උත්සාහ කරනවා මේක සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තියකට යන්න. ඉතින් එතන තමයි කියන්නේ ඔය වදු පනවලා සුබ සාධන කටයුතු කරලා රජයේ සාධාරණත්වය වැඩි කරන්න තමයි කරන්නේ. රයිට්. ඊළඟට මුටක් ගාලා අවසාන එක අපිට හම්බ වෙන පුතේ මේ යහපත් අන්තර්ජාතික වෙළඳාම. හරිද? මොකද්ද මේ අන්තර්ජාතික වෙළඳාම කියන්නේ? අන්තර්ජාතිකව වෙන්නේ කියන්නේ නේද? ඒතර රටක් වෙනත් රටක් සමග ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු වල නිරත වීම. ඒතර එහෙනම් ඒතර පුතේ අපිට පැහැදිලිව තියෙන දැන් ලංකාව අපි ගමු ඉන්දියාව නම් දැන් ලංකාව සහ ඉන්දියාව අතර ගනුදෙනු සිදුවීම. ඒතර මේ ගනුදෙනුව කියද්දි මූලිකව අපි සරලව ගත්තොත් ආනයන සහ අපනයන නේද? අපි අපේ රටේ තියෙන සම්පත් නිෂ්පාදන නේද? වෙනත් රටකට අපි අපනයනය කරන්න පුළුවන්. අපනයනය තුලින් අපි ආදායම් උපයනවා. ඒ වගේම වෙනත් විදේශ රටකින් අපිට භාණ්ඩ සේවා ආනයනය කරන්න පුළුවන්. නේද? ආනයනය. ඒතර අපනයනය කරලා ආදායම දෙට එක්ස්පෝර්ට් ආනයනය කරනවා අපි කියන ඉම්පෝර්ට් නේ. එක්ස්පෝර්ට් and ඉම්පෝර්ට් තමයි කරන්නේ. ඒතර එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරද්දී ඒ තුලින් ඒතර ඒ සම්බන්ධ දැන් මෙතන ගත්තොත් අපි ඉම්පෝර්ට් කරද්දී අපි වියදම් දරනවා. හරිද පුතේ? ඒතර ආදායම සහ වියදම් අපිට දරන්න වෙනවා විදේශ වෙළඳාමක අන්තර්ජාතික වෙළඳාමක නිරත වෙන්න. මෙතන තියෙන ඊළඟ කතාව තමයි පුතේ රටක් අභ්‍යන්තරේ මේ රටක් තුල සියලුම වෙළඳ ගනුදෙනු සියලුම ඔය මිලදී ගැනුම් විකුණුම් ක්‍රියාවලිය වෙන්නේ රට අභ්‍යන්තර විනිමය. ඒ කියන්නේ පුතේ අපි කියනවා දැන් ලංකාවේ නම් රුපියල්. එහෙම නේද? අපි රුපියල්නේ පාවිච්චි කරන්නේ නේද? මොන හරි මිලදී ගන්න. එතකොට මේ රටේ මේ අභ්‍යන්තර විනිමය නෙමේ විදේශ වෙළඳාමකදී අපිට භාවිත කරන්න. එතකොට ඒ කියන්නේ අපි ඉන්දියාවෙන් මොන හරි ආනයනය කරනවා නම් අපි ඉම්පෝර්ට් කරනවා නම් අපි ඒ ඉන්දියාවට ගෙවන්න ඕනේ රටේ දේශීය රුපියල් වලින් නෙමෙයි. අපිට එහෙම කරන්න බෑ. එහෙනම් ඒකට මොකද්ද කරන්න වෙන්නේ පුතේ? මෙතනදී අපිට සිද්ධ වෙනවා විදේශ විනිමය යොදාගෙන තමයි අපි මොකද කරන්නේ? අදාළ ආනයනය සඳහා දරන වියදම ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අපි ගාව වෙනම විදේශ විනිමය නේද? තියෙන්න ඕනේ. විදේශ විනිමය සංචිත. නේද? විදේශ සංචිත කියලා කියනකොට නිකන් අර එකතුවයි මේ හිතන්න වෙන මල්ලක් වගේ කියලා බෑග් එකක් වගේ කියලා. මේ මල්ලක් මේ බෑග් එකේ පුරවලා තියෙන්න ඕනේ නේද? මේ විදේශ විනිමය අපි ඩොලර්ස් තියෙන්න ඕනේ. මේ ඩොලර් මල්ල පුරවලා තියාගෙන ඉන්න ඕනේ. මොකද අපි ඉම්පෝර්ට් කරනකොට ඒ ඩොලර් මල්ලෙන් තමයි ගෙවීම කරන්නේ. එතකොට මේ ඩොලර් මල්ලට සල්ලි කොහෙන්ද අපි හොයාගන්නේ? එහෙනම් එක්ස්පෝර්ට් කළා තමයි. ඒතර අපි අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් අපි එක්ස්පෝර්ට් කරලා මොකද කරන්නේ? අපි ආදායම උපයනවා විදේශ රටවලත් එක්ක අන්තර්ජාතික වෙළඳාම් නිරත වෙනවා. ඒතර ඒ උපයන ආදායම අපි විදේශ විනිමයෙන් තමයි උපයන්නේ. හරිද? වියදම දරද්දී ඒකත් අපි විදේශ විනිමයෙන් තමයි ගෙවන්නේ. ඒතර ආදායම උපයද්දී මේ විදේශ විනිමය අපේ අර මම කිව්වේ විදේශ විනිමය ඒ සංචිතය වෙත එකතු වෙනවා. මේක රටේ නේද? රජයක් විසින් බලා කියාගෙන යන්න අවශ්‍යයි. මොකද දැන් අපේ වගේ රටකට මේක හොඳ අත්දැකීමක් තියෙන කතාවක් පුතේ. මොකද
මේ පසුගිය අතීතයේ 2021 22 කාලච්ඡේදයන් තුල අපි මේක අත්දැක්කා. මොකද රටේ අභ්‍යන්තරික සියලු දේ රටකට අවශ්‍ය රටක පැවැත්මට අවශ්‍ය සියලු දේ රට තුල හැදෙනවා නම් හොඳයි. හැබැයි හැම රටකටම එහෙම බෑ. ලංකාවට එහෙම බෑ. අපේ රටේ හිතන්න උදාහරණයට අත්‍යවශ්‍ය නේද? දෙයක් අපි ගත්තොත් ගමනාගමනයේ රටේ ප්‍රවාහනයේ ගමනාගමනයේට 99%ක්ම අදාළ වෙන්නේ නේද? ඉන්ධන. ඒතර බොර තෙල් සහ ඉන්ධන නිෂ්පාදනය තමයි. ඒතර එහෙනම් ඒ ඉන්ධන අපි රටේ තුල නිෂ්පාදනය නැහැ. අපි අනිවාර්යයෙන්ම විදේශයෙන් ආනයනය කරනවා. එහෙනම් අපි ඒ රටට අවශ්‍ය ඉන්ධන නැත්තම් මේ බොර තෙල් ආනයනය සඳහා අප සතුව සෑම විටම අදාළ අවශ්‍ය නේද විදේශ විනිමය පවත්වාගෙන යන්න යුතුයි. මේක යහපත් කියලා සරලව අපි කිව්වොත් සරල කෝණයෙන් ආනයන සහ අපනයන කටයුතු යහපත් මට්ටමක සමබර මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. ඔන්න ඔහොම තමයි උතන එන්නේ. මම මේක දැන් ඊළඟ කතාවක් පොඩි කතාවක් කියලා ඉවර කරන්න. මොකද මේ කියන්න හදන්නේ රටක් විසින් විදේශ වෙළඳාමක නිරත වෙද්දී. දැන් මේකනේ විදේශ වෙළඳාම කියන්නේ. දැන් මේ විදේශ වෙළඳාම කවුරු හරි වාගෙන් ඇහුවොත් නැත්නම් ප්‍රශ්න කරොත් කොහොමද අපි මේක යහපත්ද කියලා හඳුනාගන්නේ? මේක යහපත්ද කියලා හඳුනගන්නේ කොහොමද? එහෙනම් එතන අපිට බලන්න වෙනවා පුතේ. අපි උකට කියනවා ගෙවුම් ශේෂ. ගෙවුම් ශේෂ. හරිද? මේ ගෙවුම් ශේෂය කියන්නේ සරල දෙයක්. මම වචන නිකන් අමුතු වුණාට මෙතන කියන්නේ පුතේ ආනයන සහ අපනයන. හරිද? ආනයන සහ අපනයන. මම මෙහෙම දාන්නම්කෝ. ගෙවුම් ශේෂය කියන්නේ මොකද්ද? ආනයන අපනයන. හරිද? මේක පැහැදිලිව දාන්න නැත්නම් වැඩි. හරිද? ඉතින් අපි මෙහෙම දාන්න ඉංග්‍රීසි වලින් උතර ලේසි වෙයි. සිංගල් ලිවල තේරෙන්නේ නැහැ. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට්. ඉතින් එක්ස්පෝර්ට් වලින් අපි ආදායම උපයනවා. අපි ගමුකෝ 2020 කියලාම නිකන් උදාහරණයක්. අපි 2020 අපි අපනයනය කරලා අපි හිතමු ඩොලර්ස් 1000ක් උපයනවා. ඉතින් ඒක ප්ලස් හරිනේ. ඒ වගේම අපි ඉම්පෝර්ට් කරලා තියෙනවා අපි හිතමු ඩොලර්ස් 10000ක. හිතා ගන්න පුළුවන් දැන් ලංකාව කොහොමද තියෙන්නේ? නේද? 10000. දැන් මොකද මේක? මේක ඍණ නේද? මයිනස් අගයක් ගිහිලා තියෙන්නේ 9000ක් විතර අපි ණයයි. නැත්තම් මදි හිඟයි. මේක හොඳයිද? නැහැ. ඒ කියන්නේ කතාව තමයි පුතේ ගෙවුම් ශේෂ මේ විදිහට අපි කියනවා මේ වගේ තත්යකට හිඟ තත්ත්වයක් කියලා. හොඳයිද නැහැ? තවත් අවස්ථාවක් මෙහෙම හිතමු. විගින ඊළඟ අවුරුද්ද. තව අවුරුද්දක අපි එක්ස්පෝර්ට් තියනවා ඩොලර්ස් 12000ක්. හොඳයි. හොඳට එක්ස්පෝර්ට් කළා ආදායම උපයලා. හැබැයි ඉම්පෝර්ට් කරලා තියෙන්නේ අපි ඩොලර්ස් 3000ක් විතර. දැන් මේක නම් අපිට දැක ගන්න නියමයි ඈ. බලන්නකො ඉතින් අපි එක්ස්පෝර්ට් කරලා අපි හොඳට ආදායම උපයලා තියෙනවා. නමුත් අපි ඉම්පෝර්ට් කළාම නැහැ. ඒ නිසා අපිට පොඩි වියදමක් ගිහිල්ලා තියෙන්නේ. ඒත් අපිට නේද? මෙතනත් ආයි 9000ක විතර ප්ලස්. ඉතින් මේකට අපි කියනවා අතිරික්ත. වැඩේ තියෙන්නේ මේකත් හොඳ නැහැ. හිඟත් හොඳ නැහැ. වැඩිපුර තියෙනත් හොඳ නැහැ. මොකද්ද එහෙනම් ගෙවුම් ශේෂය යහපත් කියලා අදහස් කරන්නේ පුතේ ගෙවුම් ශේෂය සමතුලිත. ඒ කියන්නේ මේක තමයි ඕනම රටක මේ concept එක මේ සංකල්පය පුතේ. අන්තර්ජාතික වෙළඳාම යහපත් වෙන්න නම් ඒ රටේ ගෙවුම් ශේෂ තත්ත්වය, ඒ කියන්නේ ආනයන සහ අපනයන අතර තත්ත්වය සමතුලිත මට්ටමකට එන්න ඕනේ. ඒ කියන්නේ මේක බිඳුවට එන්න පුළුවන්. මේක ආනයන සහ අපනයන එකට එක කැපිලා යන තැනට ධන ඍණ එකට නේද බිඳුවට කියන තැනට එන්න පුළුවන් නම් ඒක තමයි හොඳම යහපත් තත්ත්වය කියලා අපි පිළිගන්නේ. තේරුණාද කතාව? එහෙනම් සමතුලිත තත්ත්වයකට පවත්වාගෙන මේක තමයි යහපත්. හොඳට මේ තත්ත්වය අයහපත්. ඔන්න ඔක තමයි උතන ඉගෙන ගන්න තියෙන්නේ. රයිට්. ඉතින් ඕක තවත් වාට ඉදිරියේ හම්බ වෙයි. ඒකත් එක්ක බලමු. රයිට්. ඉතින් වාට පේනවා උතන හයිලයිට් කරගන්න වගේ නෝට් එකේ මෙහිදී විශේෂයෙන්ම ගෙවුම් ශේෂ ස්ථාවරභාවය පිළිබඳ අවධානය යොමු කරා. ඒතර හරියනේ වැඩි. මම මේක තමයි මේ පෙන්නුවේ. සමතුලිත නැත්නම් ස්ථාවර ගෙවුම් ශේෂ ස්ථාවරභාවය තමයි
යහපත් අන්තර්ජාතික වෙළඳාමක් විදිහට පිළිගන්නවා. එහෙනම් අන්තර්ජාතික වෙළඳාම වෙන දේවල් දන්නවා. ආනයන සහ අපනයන. ආනයන සහ අපනයන ක්‍රියාවලියේදී නේද විදේශ විනිමය තමයි එතන යොදන්නේ කියලා ඔයා දන්නවා. ඒතර ඒ ඔස්සේ ආනයන අපනයන තුලින් ගෙවුම් ශේෂ තත්වය නේද? හිඟ හෝ අතිරික්ත තියෙන එක ඒ දෙකම අහිත කරයි. අයහපත් කියලා අපි තීරුම් ගත්තා. පිළිගත්තා. එහෙනම් මොකද්ද යහපත් වෙන්නේ නම් ඒ ගෙවුම් ශේෂය සමතුලිත නැත්නම් නේද? අර සමාන නේද? සමබර නැත්නම් කියන ස්ථාවර තත්යකට එන්න ඕනේ. නේද? රයිට්. එහෙනම් පුතේ ඔන්න ඔය අදහස තමයි උතර ගෙන්නේ. ඒක කියලා තියෙනවා ගෙවුම් ශේෂ හිඟ හෝ අතිරික්තයකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනේ. එච්චරයි උතන ඉගෙන ගන්න තියෙන්නේ. රයිට්. හරි. අපේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කොට දාන්නම් ඉන්නයි නේ. රයිට්. හරි පුතේ. එතකොට දැන් අපි එනම් ඔතන වැඩ ටික ඉවර කරමු. මේ මං ඇයි මේ ටික විස්තර කරේ නිකන් හිතන්න නිකන් තේරුම් ගන්න. කියන්නේ මේ අරමුණු පුතේ යම් පැහැදිලි කිරීමක් නැතුව අපිට තනිව තේරුම් ගන්න එකපාර අමාරුයි. මොකද ඇත්තම මේවා ටිකක් ගැඹුරු සංකල්ප. හරිද? ඒත් මේ විනාඩි 5න් වාට මේ කතාව කිව්වට මේකේ සියලුම දේ තියෙනවා. නමුත් එහෙම කතා නොකර ඒක නිකන් වචනෙන් වාට නිකන් නෝට් එක පෙන්නලා කියලා තරම් මේක සරල සංකල්ප දෙන්නේ. ඒ නිසා පාඩුවක් නැහැ. ඔයාලට මෙතනින් එහාට වාගේ ඉස්සරහ කරන ඉකෝන් සබ්ජෙක්ට්ස් වලට වාගේ BS සබ්ජෙක්ට් එකට ඒ A level මට්ටමේ වැඩවලට මේක හොඳටම ප්‍රමාණවත්. ඒකේ ස්ටාර්ට් එක ගන්න. ඒ නිසා මේ අවබෝධයක් අදහසක් තියාගන්න. මොකද නෝට් එකේ තියෙනවනේ. අපි විභාගෙදිත් ඔක ප්‍රශ්න කරන්න පුළුවන් නිසා තේරුම් අරගෙන ඉන්න. රයිට්. අපි එහෙනම් මේ අරමුණු ඉටු කරගන්න රජය මැදිහත් වෙනවා රටේ ආර්ථික කටයුතු වලට. ඒතර එහෙනම් අපිට ඊළඟට මාතෘකාවේ කියනවා දැන් මේක කියවන්න තියෙන එකක් මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මේ ආර්ථික අරමුණු ඉටු කරන්න ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය පාර්ට් එකක් මෙතන. තේරුණාද? රජයකට මේ අරමුණු තනිව ඉටු කරගන්නත් බෑ පුතේ. හරිද? රජය අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා සහාය පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඔස්සේ. අපේ වගේ අර අපි පටන් ගන්න කිව්වා මිශ්‍ර ආර්ථික රටක්. අපේ වගේ රටකදී පෞද්ගලික අංශය සහ රජය දෙගොල්ලම ආර්ථිකයට මැදිහත් වෙනවා. එතනදී රජයේ මේ තියෙන ආර්ථික අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ව්‍යාපාර වලට නැත්නම් අපේ පෞද්ගලික අංශයට තාම දැඩි සහයක් අපේක්ෂා කරන වගේම ඒ වෙන දායකත්වයන් ඔන්න අපිට කිහිපයක් හඳුනා ගන්න. හරි සරල දේවල් බලන්නකෝ. ව්‍යාපාර වලට පුළුවන් Tamanට හැකි උපරිම අයුරෙන් සේවා නියුක්තියට දායක වෙන එක. නේද? සේවා නියුක්තිය කියන්නේ මොකක්ද? අපි දන්නවා සමස්ත සම්පත්. Taman හැකි උපරිම වශයෙන් Tamanගේ සම්පත් භාවිතයට යොදා ගැනීම කියන්නේ මෙතන නේද? Tamanගේ නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කිරීම, Tamanගේ රැකිරක්ෂා ප්‍රමාණය වැඩි කරනවා නේද? සේවා නියුක්තියට දායක වෙනවා. Taman නේද? වැඩි සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරනවා නේද? භූමිය, ශ්‍රමය, ප්‍රාඥා ව්‍යවසාය ඒක දායකත්වයේ වැඩි කරන්න පුළුවන්. පරිසර හානි අවම කරනවා. සරල දේවල් වල විස්තර කරන්න දෙන්නේ නැහැ. ඔයා කියවගෙන ඉන්න. රට තුල දේශීය සම්පත් භාවිතා කරන එක හරි වැදගත්. මොකද ආර්ථිකයක් දියුණු වෙන රට ඇතුලේ සම්පත් භාවිතා කරනවා. නැතුව දැන් අපි දකිනවා 90%ක්ම තියෙන මහා පරිමාණ ව්‍යාපාර ගොඩක් දුරට තමන්ගේ ඒ කරන නිෂ්පාදනයන් වලට ගේන අමුද්‍රව්‍ය විවිධ ද්‍රව්‍යයන් ආනයනය කරලා තමයි ගෙන්නේ. හරිද? ඒත් ඉතින් කමක් නැහැ අඩුතරමේ ආනයනය කළා මෙහි හරි හදනවනේ. ඒත් එහෙම කරන එක හරි. හැබැයි වඩාත් හොඳම දේ තමයි රටේම කරන දේශීය නිෂ්පාදන, දේශීය අමුද්‍රව්‍ය, දේශීය සම්පත් භාවිතා කරලා ඒ නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන්න පුළුවන්. ඒක වඩාත් සාර්ථකයි. ඒ නිසා ඔන්න දේශීය සම්පත් භාවිතය වැදගත් වෙනවා. නිසි පරිදි බදු ගෙවීම. ඒක නම් හොඳයි. කියන්නේ රටක් පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් තමයි පුතේ මේ බදු නිසියාකාරව ගෙවීම. හැබැයි අපේ රටේ තුල අතීතේ ඉඳන් ඒක ටිකක් අර වෙනස් කියන්නේ වෙනස් කියන්නේ කෝණකින් තමයි බදු කියන දේ පිළිබඳ අපි දැක්කේ පුතේ. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ ටිකක් ඒක වැරදි ආකල්පයක්. ඒ කියන්නේ බදු කියන්නේ නිකන් අර අපෙන් නිකන් බලෙන් අරන් යනවා. මේ රජයේ පනවන දෙයක් මේ රජයට නිකන් අර නිකන් බදු ගෙවනවා කිසි වැඩක් නැහැ තේරුමක් නැහැ.
මොකද අර රජයන් පිළිබඳ තිබුණු ඒ අවිශ්වාසනීයත්වයන් ඔය ඔක්කොම දේවල් ඒ සඳහා බලපාන්න ඇති. ගැන එතනදී ඒ ආකල්පය මොකක්ද රටේ මහජනතාවත් ව්‍යාපාරත් ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරන්නේ බදු කොහොමද මම පැහැර හරින්නේ කොහොමද මම නොගෙව සිටින්නේ මේක ඒකෙන් මට ගැලවෙන්න පුළුවන්ද කියන තැන තමයි බොහෝ කියන්නේ සමස්ත සමාජය තුළ තියෙන මතේ සහ ආකල්පය. නමුත් ඒක රටක පැවැත්මකදී ඊටම අහිතකරයි. රටක් පැවතීමේදී රජයක් පැවතීමේදී රජයට බදු ආදායම් තාම අත්‍යවශ්‍යයි රැස් කර ගැනීම සඳහා. ඒතර ඒ බදු නේද ගෙවන ලෙස නැත්නම් බදු ගෙවන නේද සහයක් බදු ගෙවීම සඳහා උනන්දුවක් බදු ගෙවන්න කැමැත්තක් සහිතව නේද කැමැත්තෙන් බදු ගෙවන තත්ත්වයකට එන්න පුළුවන්. ඒක ඉතාම හොඳ දෙයක් රටක ආර්ථිකයක් සහ තමයි රජයේ ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේදී. ඒක අපි දැන් වර්තමානයේ මම හිතනවා ඒක හොඳ දෙයක්. ඒතර දැන් මේ පත් වෙලා තියෙන ආණ්ඩුව ඒගොල්ලන් අපි කියනවා බදු අපි කියනවා බදු දැල. ඒ කියන්නේ මේ කෙනෙකුට අර බදු වැඩි කළා නැහැ. ඒ කියන්නේ යම් යම් වැඩි කරපුවා සහ නමුත් අමතරව අලුතෙන් බදු වැඩි කළා නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ කරේ අර රටේ තුල අර බදු පැහැර හරින සහ බදු එකතු කරන ඒ නියාමනය නැත්නම් අපි කියනවා ඒකට අර මේ යාන්ත්‍රණය ඊටාම ශක්තිමත් කරලා ටිකක් විධිමත් කරලා හැකි උපරිමයෙන් මේ ටැක්ස් ටික කලෙක්ට් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේගොල්ලෝ දැන් මේ 2026 පටන් ගද්දි එහෙම වැඩි ඒගොල්ලෝ නේද අර අයවැය වාර්තාවක් එහෙම කරන්නේ පොඩ්ඩක් නිකන් ගැම්මෙන් තමයි මේ පාර කරේ අයවැය. මොකද අපේ මහා භාණ්ඩාගාරය තුල බිලියන 900ක විතර ඒ කියන්නේ අතිරික්තය වැඩිපුර සල්ලි ප්‍රමාණයක් රැඳිලා තිබිලා තියෙනවා බදු එක්කාසු කිරීම තුළ. බදු වැඩි කිරීම නෙමෙයි වදා කරලා තියෙන්නේ. බදු තාම හොඳින් එකතු කරන්න ඒ යාන්ත්‍රණය සකස් කිරීමට උත්සාහ කිරීම. ඉතින් ඒක තාම හොඳ දෙයක්. මොකද ඒකෙන් නිසා බලන්න මේ බදු එකතු කරලා රටේ දැන් නේද භාණ්ඩාගාරයේ සහ රජයේ සතු හොඳ අතිරික්තයක් ආදායමක් පවතිනකොට දැන් ඇති වුණා ඒකම අපේ දෙසැම්බර් නේද ආපදා තත්ත්වය. ඒ ආපදා තත්ත්වයේදී ලොකු හිරවීමකින් තොරව මේ කියන්නේ රජයට ණය ගැනීමක් හෝ රජය ඊටාම අපහසුතාවයකින් තොරව ඒ නේද ඇති වූ තත්ත්වයට අවශ්‍ය වියදම් දරන්න භාණ්ඩාගාරයෙන් කොහෙටවත් ණය නොවි තමන් සතුව තියෙන අතිරික්ත සල්ලි වලින් දරබඩ ගාලා ඒ වියදම් ටික දරන්න යාට රජයට හැකියාවක් තිබුණා. ඒ නිසා තමයි ඔය සෑහෙන නිකන් අතපය දිගෑරලා හරි මේ කියන්නේ අර ආකර්ශනීය නේද මේ දීමනා කියන්නේ අර මොනවද කියන්නේ අර මේ ආපදා සහන් නිකන් නේද නිකන් සල්ලි විසි කරනවා වගේ තමයි මේ දිනවා. මම හිතනවා මේ කාලය තුල ඔය නිවුස් ටික ඔක්කොම අහන්න නැති කියලා මම කියන්නේ ඒවා කනෙක්ට් කරොත් හරියට මේක අපිට හොඳ පොයින්ට් එකක්. ඉතින් ව්‍යාපාර වලට වෙන්න පුළුවන් දායකත්වයක් තමයි බදු නිසි පරිදි ගෙවන එක. රයිට්. අනිත් පුතේ රජය විසින් ප්‍රතිපත්ති ගෙවනවා. හරිද? මේ ප්‍රතිපත්ති වලට අනුකූලව ව්‍යාපාර වලට කටයුතු කරන එක වැදගත්. රටේ නීති ඒ වගේම ප්‍රතිපත්ති. හරිද? එතකොට කොහොමද නේදනකො රටේ අපි හිතමු ප්‍රතිපත්තියක් විදිහට කියනවා අපි කොහොමද අපනයන ප්‍රවර්ධනය කරන්නේ? කොහොමද අපි එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ? එතකොට ව්‍යාපාර වලට පුළුවන් මේ ප්‍රතිපත්තියට සහාය දක්වලා ඊට අවශ්‍ය විදිහට තමන්ගේ දායකත්වය දෙන්න. හිතමු අපේ ප්‍රතිපත්තියක් තියෙනවා කොහොමද රටේ අපි හිතමු නේද සංචාරක කර්මාන්තයේ ශාස්ත්‍රීය ප්‍රවර්ධනය කරන්නට ඒක ඉහළ නංවන්නේ. කොහොමද ඒකට එතකොට ව්‍යාපාර වලට පුළුවන් දායක වෙන්න. රටේ ප්‍රතිපත්තියක් තියෙන පුළුවන් කොහොමද රටේ කෘෂි කර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරන්නේ. ඒතර ඒ රටේ පවත්නා ඒ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියට පුළුවන් සහාය දක්වනවා. ඒතර මේ නේද රටේ නැත්නම් රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලට අනුව නේද ඒවා සහාය දක්වීම, ඒවා පිළිපැදීම සහ ඒවට බැඳිලා ඉන්න එක වැදගත් වෙනවා. right. ඉතින් නීති රීති වලට අනුගතව නේද වංචා ඒ දේවල් නැතුව ඉතින් වැඩේ කරන් යන එක තමයි තියෙන්නේ. ඉතින් සරලව තියාගන්න. හරිද? නිකන් හිතලා තියාගන්න. අරමුණු තියෙනවා, අරමුණු ඉටු කරගන්න සෑහෙන්න සහායක් අපේ ව්‍යාපාර පැත්තෙන් දෙන්න ඕනේ. අන්න දෙනේවා ටිකක් හතරක් තියාගන්න පුතේ. මේක පාස් පේපර්ස් වල අහලා තියෙනවා. මේ පාර හයි ෂුවර් එකට. හරිද? ඒතර ඔයා කරු පොයින්ට්ස් හතරක් තියාගන්න. සේවා නියුක්තියට දායක වෙනවා, පරිසරය ආරක්ෂා කරනවා, නේද? බදු නිසි පරිදි ගෙවනවා, ප්‍රතිපත්ති අනුගමනය මොකක් හරි පොයින්ට්ස් හතරක් මාක් කරගන්න දැම්ම. රටේ දේශීය සම්පත් භාවිතා කරනවා, නීති රීති පිළිපදිනවා, කෙටියෙන් තියාගන්න. විස්තර අහන එකක් නැහැ. හැබැයි පොයින්ට්ස් ටිකක් තියෙන්න ඕනේ. හරි නේද? එහෙනම් ඔන්න මේ කතාව අවසන් කරගෙන අපිට පේනවා පිටු භාගයක විතර ලොකු ඡේදයක්, ලස්සන ඡේදයක්, ලස්සන කතාවක් දීලා තියෙනවා මේ මොකද මේ රජයේ ව්‍යාපාර අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය කියලා. මම ඔයාලට මෙහෙම කෙටියෙන් ඒක පැහැදිලි කරන්නම්. ඔයා ඊට පස්සේ ඒක නෝට් එක කියවන්න ඕනේ.
මෙහෙම එන්නකෝ බලන්න. දැන් මම පොඩි කතාවක් ඔයාලට කියනවා. මොකද කතාව අදාළ වෙන්නේ කොතෙන්ද? අන්න අර රජය ව්‍යාපාර අතර අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒකේ වැදගත්කම. ඒ කියන්නේ මුලින්ම අපි වචනේ අඳුරගන්න ඕනේ අන්‍යෝන්‍ය සම්බන්ධය. ලියාගන්න තමාරුයි. මේ අන්‍යෝන්‍ය සම්බන්ධය කියලා සරලව තේරෙන්නේ එකිනෙකාට සහාය දැක්වීම. එකිනෙකාට සම්බන්ධතාවයක්. එකිනෙකාට නේද අන්‍යෝන්‍ය වශයෙන්. එහෙම අපි කියන්නේ එකිනෙකා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක්. එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කිරීම වගේ අර්ථයක්. එහෙනම් කවුද මෙතන ඉන්න දෙන්න? අපි දන්නවා දැන් කොහොමද? එක පැත්තකින් අපේ රජයත් අනිත් පැත්තෙන් අපේ ව්‍යාපාරත්. පෞද්ගලික අංශය නැත්නම් නේද ව්‍යාපාර කියලා ගමු. ඒතර අපි මේ කතා කරන සිද්ධිය තුල සරල මෙතන බලාපොරොත්තු වෙන දේ තමයි පුතේ මේ දෙපාර්ශ්වය එකිනෙකාට සහාය දක්වනවා. එතකොට රජයේ පැත්තෙන් ව්‍යාපාරවලට සහාය දක්වනවා. ව්‍යාපාර පැත්තෙන් රජයට සහාය දක්වනවා. ඔතනදී එහෙම ඇයි සහාය දක්වන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මෙහෙම හිතමු ආයි මේ කතාව නිකන් අමතක කරන්නකො. නිකන් හිතන්න මේ දෙන්නටම තම තමන්ගේ අරමුණු තියෙනවා. නිකන් හිතන්නකො. දැන් රජය ගැන අපි දැන් කතාත් කරා. රජයට තියෙන තමන්ගේ අරමුණු. නේද? දැන් අපි කතා කරේ පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, ආදායම් ව්‍යාප්ති, එද විෂමතාවය ඉවත් කිරීම, යහපත් අන්තර්ජාතික මේ අරමුණු තියෙනවා ගොඩාක්. ව්‍යාපාර වලට තමන්ගේ අරමුණු තියෙනවා අනිවාර්යයෙන්. නැද්ද? තමන්ගේ අරමුණු තියෙනවා. ලාභ උපරිම කිරීම, වෙළඳපොළ කොටස වැඩි කරන එක, කොහොමද පිළිවෙල අඩු කරන්නේ? කොහොමද නේද? මේ වෙළඳපොළ අත්පත් කරන තරංකාරීත්වයට මුහුණ දෙන්නේ? තමන්ගේ අරමුණු තියෙනවා. ඒතර කතාව තමයි මේකේ නිගමනය මම මේ පෙන්නන්නේ අන්‍යෝන්‍ය සහයෝගය අන්‍යෝන්‍ය සම්බන්ධය තුලින් මොකද්ද වෙන්නේ දෙදෙනාට සහාය දැක්වීමෙන් හරිද? ඒ කියන්නේ රජය ව්‍යාපාරවලට සහාය දෙනවා ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න. ව්‍යාපාර එයාලගේ සහයෝගය දෙනවා රජයට රජයේ අරමුණු ටික ඉටු කරගන්න. බලන්න ඒතර මේ දෙක කොච්චර ගැලපෙනවද කියලා. ඒතර අවසාන වෙන්නේ මොකද්ද මේ සහයෝගය තුල ව්‍යාපාර වලට හැකි වෙනවා තමන්ගේ අරමුණු ටික ඉටු කරගන්න. ඒ අනිත් අතට රජයටත් හැකි වෙනවා තමන්ගේ අරමුණු විතර ළඟා වෙන්න. ඒතර එහෙනම් තනිව හිටියානම් හිතන්න දෙන්න වෙන්ව අරමුණු ඉටු කරගන්න ගියා නම් සමහරකට ඇත්තටම කරන්න අපහසුයි. වෙන්ව තමන්ගේ අරමුණු ඉටු කරගන්න ගියොත් සමහරකට අපහසුයි. හොඳම ක්‍රමය තමයි අන්‍යෝන්‍ය සම්බන්ධය තුලින් එකයි අර වැදගත් කියලා අපිට මාතෘකාව දීලා තියෙන්නේ. හරි තේරෙනවනේ වැදගත් වෙන්නේ ඔතන එකිනෙකා අතර සහාය දැක්වීම තුල පහසුවෙන් තම අරමුණු වෙත ළඟා වෙන්න පුළුවන්. ඔච්චරයි. එහෙනම් ඒක ඊළඟ එක පොයින්ට් එකක් තමයි මොනවාදෝ මේ දෙන සහයෝගය. ඒක චුට්ටක් හිතන්නත් එපා. එහෙනම් අපි බලන්න ඕනේ මොනවද රජයේ පැත්තෙන් ව්‍යාපාර වලට දෙන්නේ. ඒක තියෙනවා ලිස්ට් එකක් ඔතනත් ඇති වෙයි. රජයට පුළුවන් පුතේ මොනවද දෙන්න? රජයට පුළුවන් තමන්ට හැකි පරිදි නේද? අපිට ගන්න පුළුවන් බදු සහන නේද? ඊට පස්සේ තව මොනවද? උපදේශන කළමනාකරණ නේද? උපදේශනයන් ණය පහසුකම් නිකන් හිතන්න නිකන් උදාහරණ ටිකක් අපි තියාගමු. මොකෙත් ඇති අපි කියවන. ඒ රජයට පුළුවන් මේවා දෙන්න. රටේ නීති රීති ටික හදලා හරිද? වෙළඳපොළ පහසුකම් මම නිකන් ලියාගෙන යන්නේ. කළමනාකරණ උපදෙස් ව්‍යාපාරයට අවශ්‍ය නේද වටපිටාව හදලා රටේ අපි කියන පුතේ ඔය මේ ජාතික ආරක්ෂාව නේද රටේ ආරක්ෂිත තත්ත්වයක් ආරක්ෂාව තහවුරු කරලා මේ විදිහට පුළුවන් රජයට සහයෝගයන් ව්‍යාපාර වලට දෙන්න. මොකද වෙන්නේ ව්‍යාපාර තමන්ගේ අරමුණු ඉටු කරගෙන ව්‍යාපාර වලට පුළුවන් රජයට සහයෝගය දෙන්න. මොනවද ව්යාපාරයෙන් එන සහයෝගය අපි දැන් ලියුවා. මොනවද? අපේ රටේ නේද දේශීය සම්පත් භාවිතය බදු රිසි පරිදි ගෙවීම ප්‍රතිපත්ති නීති රීති පිළිපැදීම ඔන්නෝම අපිට ලිස්ට් දෙකක් හදාගන්න පුළුවන්. මොන කතාව මම මෙතන ලිව්වේ නිකන් කටුවට ලිව්වේ මේ සිද්ධිය තුල ඔයා දැනගන්න ඕන එකක් තමයි මොනවද රජයෙන්
ව්‍යාපාර වෙත සපයන පහසුකම්. ඔන්න කරුණක් දෙකක්. මොනවද ව්‍යාපාර වලින් රජයට සපයන පහසුකම් කරුණක් දෙකක්. ඒක දැන්ටම අපි වෙනම උඩින් තිබ්බා. ඒ උඩ තිබ්බේ ටික. ඔය නෝට් එක ඇතුළෙම අපිට හොයාගන්න පුළුවන් වෙයි මොනවද يعني රජයේ පැත්තෙන් ව්‍යාපාර වලට දෙන්නේ කියලා. ඔය තියෙන්නේ. ඔන්න පටන් ගන්නම අපිට හම්බ වෙනවා රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර වලට අවශ්‍ය නොවන්න. යටිතල පහසුකම් බදු සහන දේශපාලන ස්ථාවර හොඳට ගන්න මේ ඔය මුල් ටික හයිලයිට් කරලා මේ මුල් ටිකේ තියෙන මේකයි. රජයේ ව්‍යාපාර වෙත සපයන පහසුකම් තමයි ඔය තියෙන්නේ. හයිලයිට් කරගන්න. කොහොමද තියෙන්නේ? අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර වලට අවශ්‍ය යටිතල පහසුකම් බදු සහන දේශපාලන ස්ථාවරභාවය වෙළඳපොළ පහසුකම් සහ නේද අර පෞද්ගලික අංශයට සැපිය නොහැකි වෙනත් දේ සපයමින් නේද ව්‍යාපාර පැවැත්මට සංවර්ධනයට දායකත්වය දෙන එක වෙනම හයිලයිට් කරලා මාක් කරගන්න මේ තමයි ඒක ලියලා තියාගන්න. රජයේ පැත්තෙන් රජයේ විසින් ව්‍යාපාර වලට සපයන පහසුකම්. ඒකනේ පොයින්ට් එක උතන. ඕක ඊළඟ පල්ලෙහාට එද්දි හොයාගන්න බලමු. නේද? අනික් අතට ඔන්න තියෙනවා මැදින්. සේවා නියුක්තියට දායක වෙනවා. රැකිරක්ෂා බිහි කරනවා. දේශීය සම්පත් භාවිත කරනවා. දැක්කද? භාණ්ඩ සේවා නිෂ්පාදනය කළ රටේ දළදේශී නිෂ්පාදන ඉහළ නංවනවා. ආර්ථික වර්ධනයට බදු ගෙවනවා. දැක්කද? අපද්‍රව්‍ය කළමනාකරණය කරනවා. නීති රීති අනුගමනය කරන ඒවා පොයින්ට් එක මාක් කරන් එන්න. විපත් වගේ තත්ත්වයන් වලදී සමාජ සත්කාර වලට දායක වෙනවා. දැන් අපි ඒක දැක්කා මේ ළඟදී. බලන්නකෝ. ඔය වගේ කරුණු දෙක තුනක් තියාගන්න ව්‍යාපාර පැත්තෙන් රජයට ලබා දෙන සහාය. එහෙනම් කතාව මෙතන පැහැදිලි. මේ දෙදෙනාට එකිනෙක අන්‍යොන්‍ය සම්බන්ධය තුලින් අන්‍යොන්‍ය සහයෝගය තුලින් දෙදෙනාගේම අරමුණු වෙත ළඟා වෙන්න පුළුවන් කියන වැදගත්කම තමයි මෙතන ඉගෙන ගන්න තියෙන්නේ. අන්‍යොන්‍ය සම්බන්ධය කියන්නේ මේකයි. ඒකේ තියෙන වැදගත්කම මේකයි. බලන්න පුතේ. පේනව නේද බෝඩ් එක? මොකක්ද අන්‍යොන්‍ය සම්බන්ධය කියන්නේ? ඇයි ඒක වැදගත් වෙන්නේ? තේරුණාද? කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයේදී දෙදෙනාට එකිනෙකාට උපකාරී කරන ටික ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. උදාහරණයක් තියෙනවා. ඒක එකක්. ඒක තමයි අන්‍යෝන්‍ය සම්බන්ධය කියන්නේ. ඇයි මොකක්ද ඒක තුල තියෙන ප්‍රයෝජනේ? මොකක්ද ඒක තුල තියෙන වැදගත්කම කියන එකත් ප්‍රශ්නාර්ථයට උත්තරයක් තියෙනවා. මොකක්ද වැදගත්කම? සරලයි. දෙදෙනාගේම අරමුණු ඉටු කරගන්න පුළුවන්. දෙදෙනාටම එකිනෙකා අතර සහයෝගය තුලින්. රයිට් එච්චරයි. ඒතර මම අර ඡේදය කියවන්නා වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට කතාව ඕනටත් වැඩියෙන් පැහැදිලි කරා. රයිට් එහෙනම් පුතේ අපි ඉස්සරහා පොයින්ට්ස් ටිකට එන්න ඕනේ. අපි විනාඩියක පොඩි බ්‍රේක් එකක් කරගෙන එමු. ඔව්. ලොකු දේවල් නැහැ. මේකේ මේ දඩබඩ ගාලා දැන් මේ ටික ඉවරුනාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මොනවද මේ පිටු මේකේ පිටු ප්‍රමාණයක් තියෙනවා මේකේ මේ මොකද කියවන්න හොඳ දේවල් ටිකක් තියෙනවා. මේක හොඳ පොයින්ට්ස් ටිකක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම කියව යන්න ඕනේ නැහැ. මේකේ අවශ්‍ය තියරි හරි සරල චූටි කියන්නේ concept එක කියන්නේ තියරි කොටස් හරි පොඩ්ඩයි තියෙන්නේ මේක. ඒ කියන්නේ දැන් මේ ඉගෙන ගත්ත ටිකට අමතරව ඉස්සරහට හම්බෙන්නේ පොඩි තියරි කොටස් ටික අපි ඒක දඩබඩ ගාලා කතා කරන්න පුළුවන්. රයිට්. එහෙනම් විනාඩියක් දෙන්න. විනාඩි 5කින් අපි හම්බෙමු.
රයිට් අපි පටන් ගමු. හොඳයි. දැන් අපි බලන්න ඕනේ මෙහෙම තැනකට ඉන්නවනේ. හොඳයි. නැවතත් පුතේ ඔන්න දැන් ඊළඟ 176 පේජ් එකට එනකොට අපි අරමුණු ගැන දන්නවා. මෙතන ගත්තහම හැබැයි හොඳට ගන්න. මේ අරමුණු කියන එකේදී අපි එක පැත්තෙන් කතා කරේ ආර්ථික අරමුණු. ඒක කියන්නේ එක්තරා අරමුණු යටතේ තියෙන රජයක අරමුණු යටතේ තියෙන එකක්. අන්න එහෙම. ඒතර තව අරමුණු තියෙනවා. ඒතර අපි තේරුම් ගත්ත ඒ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර වලින් සහයෝගය දක්වන එකත් වැදගත්. ඊළඟට අපි තේරුම් ගත්තා මේ රජයේ ව්‍යාපාරය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඒකත් වැදගත්. දෙදෙනාටම වැදගත් වෙනවා කියන ඔය ඔක්කොම පොයින්ට්ස් ටික තමයි අපි මේ වෙනතෙක් ඉගෙනගෙන ආවේ. නැවතත් අපිට හම්බ වෙනවා පුතේ. දැන් අරමුණු ඉටු කර ගැනීමේදී හරිද? මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයක් විසින් ව්‍යාපාර වලට බලපෑම් එල්ල කරනවා කියලා දැනගන්න. දැන් ඔන්න ඔතෙන්ට තමයි එන්න හදන්නේ. හරිද? මොකද්ද වචනේ? බලපෑම්. බලපෑම්. තර්ජනය කරන හැම නෙමෙයි බලපෑම් කරනවා. හරිද? එතකොට අපි අර විදිහටම ලිව්ව රජයක අරමුණු ඒතර ඉටු කරගන්න ඕනේ. ඒතර මේ සඳහා පුතේ මේ ව්‍යාපාර වෙත බලපෑම් එල්ල කරනවා. හරිද? ඒතර බලපෑම් මොනවද මේ බලපෑම් කියන එක අපි තේරුම් ගැනීමයි මේ කොටස් තුල අපි තේරුම් ඒ කියන්නේ එන්න තියෙන්නේ. එතනදී ඔන්න පටන් ගද්දී ස්ටාර්ට් එක ගන්නවා නැවතත් අර අරමුණු මොනවද කියලා. දැන් මේ පාඩම පටන් ගද්දී ඔයාලට තිබ්බේ කොහොමද පුතේ? ආර්ථික අරමුණු. හරිද? මම කිව්වේ. ඒතර අරමුණු ගොඩයි. ඒ අරමුණු යටතේ තියෙන එකක් තමයි ආර්ථික අරමුණු. හොඳට බලන්න. දැන් ඉතින් ආර්ථික කටයුතු කළමනාකරණය ගත්තොත් අර ඒක නේද? ඒක ඇතුලේ තියෙන එක කොටස් ටිකක් තමයි මුලින් පටන් ගද්දි කිව්වේ. මේ ලිස්ට් එක නිකන් තියාගන්න. රජයක ගත්තාම අරමුණු රාශියක් තියෙනවා. ඒ අරමුණු රාශියෙන් ආර්ථික අරමුණු තමයි ගොඩක්ම වැදගත් සුවිශේෂී. ඒ නිසා තමයි මුලින්ම අපි පටන් ගද්දි ඒ කරුණු ටික කතාත් කරේ. ඒක හරියට මම කියන්නේ පටලව ගන්න එපා කියන එක පුතේ. පටලව ගන්න එපා. නිකන් අර කන්ෆියුස් වෙනවා සමහර අය. නිකන් අම්මට ඒකත් අරමුණු තියෙනවා මෙහෙත් තියෙනවා එහෙම පටලව ගන්න එපා. පොදුවේ ගත්තොත් අරමුණු අතරින් ආර්ථික අරමුණු සුවිශේෂී නිසා තමයි ආව මුලින් දාලා අපි කතා කරේ. ඒතර ආ නිකන් කියවගෙන ඉන්න පුළුවන් එක එක මට්ටමේ තියෙන රජයක විවිධ අරමුණු ඔය ඔක්කොම තියෙනවා ඉතින්. ඒතර කතාව තමයි මේ අරමුණු ඉටු කරගන්න යද්දී අනිවාර්යයෙන්ම ව්‍යාපාර වලට නැත්නම් ව්‍යාපාර වලින් සහාය අවශ්‍යයි. සහ ව්‍යාපාර නේද? රටක් පවතින ව්‍යාපාර තුල නේද ව්‍යාපාර ක්‍රියාත්මක වීමත් එක්ක ඒ නිසා ඒ බලපෑම් සමූහයක් කරන්න වෙනවා මේ ව්‍යාපාර වෙත මේ අරමුණු ඉටු කරගන්න යද්දී. ඒ නිසා මෙන්න මෙහෙම තැනකට එන්න. අපේ මේ ව්‍යාපාර වෙත අපේ මේ රජයේ එක පාරවල් වලින් ඔන්න හොඳයි කියන්නේ නිකන් පොඩි බූවල් එක්ක නේද? එක ගමන් මාර්ග ඔස්සේ රජය ව්‍යාපාර වෙත සම්බන්ධ වෙනවා. හොඳට ගන්න. ඒ කියන්නේ රජය කියන්නේ මේ ව්‍යාපාරිකයාව හම්බ වෙන්න එනවා රජය. එක වෙලාවට එක ක්‍රමයෙන් එන්නේ. එක වෙලාවට එක ආකාරයෙන්. හරිද? ඒ කියන්නේ එක ෆේසස් වලින් එක ස්වභාවයෙන් රජය එනවා ව්යාපාර මුණ ගැහෙන්න. ඒ මුණ ගැහෙන්න එන ආකාර ටික තමයි අපි දැන් මේ අඳුරගන්න යන්නේ. ඒ තමයි බලපෑම් කරන ආකාරය. ඒ කියන්නේ එක විදිහට ඇවිල්ලා විවිධ බලපෑම් තමයි ව්‍යාපාර වලට එල්ල කරන්නේ. අන්න ඒ බලපෑම් එල්ල කරන ආකාර මොනවද කියන එක තමයි එතන අපි හම්බ වෙන්නේ. දැන් බලන්න කොහොමද තියෙනවා. එතන මේක අපි ඔළුවට දාගන්න ඕනේ පුතේ මේ බලපෑම් ලිස්ට් එක විතරයි. දැන් පළවෙනි එක ගන්නකො මොකක්ද තියෙන්නේ? ඔන්න එනවා රජ එක විදිහකට එක පාටම කවුරු විදිහටද? ගනුදෙනු කරුවෙකු ලෙස. බලන්නකො. අංක 1 ගනුදෙනු කරුවෙකු ලෙස. ඔන්න එනවා රජ මේ පාර දිගේ එනවා. ඇවිල්ලා ව්‍යාපාර එක්ක සම්බන්ධ වෙලා වල දෙනවා මේ සම්බන්ධ වෙලා මේ මොකද්ද කරන බලපෑම රජය එනවා රජයක් කියන්නේ පුතේ ලංකාව ඕනම රටක දැන් අදාළ රජය කියන්නේ තියෙන විශාලතම ආයතනය.
ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසක් දහස් සංඛ්‍යාත ආයතන හරිද වැඩ කරනවා. ඉතින් හිතන්න කොච්චර භාණ්ඩ සේවා අවශ්‍යතාවයන් තියෙනවද කියලා. මේ රජයක් පවත්වාගෙන යමින්. දැන් මේක කොහෙන්ද ගන්නෙ? හරිද? රජයටම හදා ගන්නත් පුළුවන් නම් හොඳයි. හැබැයි හැමදේම කරගන්න බෑනේ. ඒතර අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශය හරහා පෞද්ගලික මේ ව්‍යාපාර හරහා තමන්ගේ අවශ්‍යතාව සඳහා භාණ්ඩ සේවා මිලදී ගන්න ඉන්න වෙනවා. අන්න එනවා පුතේ මේ බලපෑම් කරන එක නේද? පාරකින් මොකද ගනුදෙනු කරුවෝ ලෙස මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඒ වෙනුවෙන් රජය ව්‍යාපාර වෙත සම්බන්ධ කරනවා. ඔන්න පළවෙනි ඔප්ෂන් එක. පළවෙනි බලපෑම් කරන තත්ත්වය. හරිද? ඔය අතර කියවන්න. රජයට අවශ්‍ය විවිධ කාර්යාල උපකරණ ලිපි ද්‍රව්‍ය නිකන් හිතන්න. දවසකට ඔය print out එහෙම ගන්න A4 sheets කොච්චර රජයට අවශ්‍යද කියලා print out හිතන්න තාම ගොඩක්ම documents manual නේ තාම යන්නේ. දැන් නම් ඇත්තටම system වලට හරවමින් යනවා. නමුත් ඒත් documents වල තියෙනවා. හිතන්න එතකොට ඒව ලිපි ද්‍රව්‍ය කොහෙන් හරි පෞද්ගලික අංශයක් හරහා නිෂ්පාදකයෙක් සැපයුම් කරුවෙක් හරහා ඒවා මිලදී ගන්න ඕන. ඒතර වෙනවා මොකද ගනුදෙනු කරුවෙකු ලෙස තමයි ආවේ. ඒක ඒ පැත්තෙන් එනකොට තව පාරකින් එනවා තරඟ කරුවෙකු ලෙස බලන්නකො. ඔන්න ඔකයි ඔකේ තියෙන අර විශේෂත්වය. ඒතර වල මේක අල්ලගත්තාම තේරෙනවා. තරඟ කරුවෙකු. ඒ විදිහටත් එනවා. එතකොට කලින් ආපු විදිහ නෙවෙයි දැන් වෙනම ෆේස් එකකින් එන්නේ. දැන් පෞද්ගලික අංශයේ බොහෝම දැන් රටේ හැම ශේෂ්ත්‍රයක්ම හැම කර්මාන්තකම වගේ පෞද්ගලික අංශයත් එක්ක කරට කර තරම් කරමින් රජ්‍ය අංශي ගොඩක් දුරට ඉන්නවා. හිතලා බලන්න හැම පැත්තටම ඉන්නවා. දැන් ප්‍රවාහන සේවය ගන්න. පෞද්ගලික ප්‍රවාහනයත් එක්ක නේද? ළඟම ලංකා ගමනාගමන මණ්ඩලය ඉන්නවා. දැන් පොදු ප්‍රවාහනයේදී දෙකොල්ලම ඉන්නවා. අපි බලත් රූපවාහන නාලිකා බලන්න. රජයේ රූපවාහන නාලිකා තියෙනවා. ජාතික රූපවාහිනිය ITN ඔය වගේ. නේද? රජයේ හොස්පිටල්ස් තියෙනවා. පෞද්ගලික අංශයේ හොස්පිටල්ස් එක්ක තරඟ කරමින්. දැන් ටෙලිකමියුනිකේෂන්ස් බලන්න අපි ගමු නේද? දැන් හච් එයාටෙල් ඔය ඩයලොග් ඔය පෞද්ගලික අංශයේ ටෙලිකමියුනිකේෂන් තියෙනවා. ඒකම SLT මොබිටෙල්. අන්න රජයේ එක්කෙනා. ඒතර ඔන්න හැම ශේෂ්ත්‍රයක පාසල් බලන්න. රජයේ පාසල් පෞද්ගලික අංශයේ පාසල්. හරි සෑහෙන දේවල් තියෙනවා හැම පැත්තේම. ඒක මෙතන අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි. ඉතින් අර රජය ගත්තාම ඇත්තටම දැන් අපි සමහර ශේෂ්ත්‍රවල තාම දැඩි තරගයක්. දැන් අපිට කිව්ව ගමන් හිතනවා නිකන් අයියෝ රජය ඉතින් ඔය එච්චර තරග කරන සීන් එකේ නෑනේ ඒගොල්ලෝ ඉතින් එහෙම නෑ කියලා හැමතැනමත් නෑ තමයි. ඔව්. හැබැයි සමහර ශේෂ්ත්‍රවල ආය හෙල්ලෙන්න බෑ. දැන් හොඳ උදාහරණයක් තමයි ගමු SLT මොබිටෙල් වගේ ගත්තා. අපිට හිතන්නත් බෑ ඒක රජයේ ආයතනයක් කියලා. කියන්නේ ඒක ගවර්න්මන්ට් එකෙන් එන එකක් කියලා. මොකද ඒ තරමට ඒක මාරම බැහැලා තරග කරලා ඔය අපි දකින හැම වෙලෙම ප්‍රචාරණ ප්‍රවර්ධනය ගත්තොත් අධික වියදම් කරලා කරන ආයතනයක්. එහෙම තියෙනවා. එතකොට එහෙනම් ඔන්න එනවා තරඟකරුවෙක් විදිහට නේද රජය බලපෑම් කරන්න ව්‍යාපාර වෙත. හරි එහෙනම් ඉතින් ඔන්න කියවගෙන ඉන්න ඔයා මම කියවන්නම් ඉන්නේ නැහැ අපරාධේ මේ වෙලාව නාස්ති නිසා වැඩක් නැහැ නේ කියවලා ඒක. ඒතකොට රජයේ යටතේ තියෙන ආයතන තියෙනවා පුතේ. රජයේ යටතේ ඒක බුල්ලුත් හම්බ වුණා. රජයේ මධ්‍යම ආණ්ඩුව සතු පළාත් පාලන සතු පළාත් සභා පළාත් පාලන යටතේ කොහොමම අපිට ගන්න පුළුවන්. ওই මධ්‍යම ආණ්ඩුව සතු ගත්තත් රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් වගේ විවිධ සංවිධාන ක්‍රම. හොඳේ අපි සංවිධාන ක්‍රම ඉගෙනගෙන තියෙන chapter 1 එකේ රජය යටතේ තිබ්බ ටිකත් අපිට හම්බ වුණා. දැන් රජය යටතේ තියෙන එක එක සංවිධාන හරහා ඔය දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් වගේ තරඟ කිරීම වෙන තරඟ කරමින් රජයේ ආර්ථිකයේ ව්‍යාපාර කටයුතු කරනවා. ඉතින් ඔන්න ඕකයි තරඟකරුවෙකු ලෙස කියලා අපි කියන්නේ. හරිද? ඔන්න එනවා තව එකක්. අංක 3 යටිතල පහසුකම් සපයන්නකො. මොකක්ද මේ යටිතල පහසුකම් කියන්නේ? මේක තේරුම් ගන්න ඕන. යටිතල පහසුකම්. තව විදිහකින් කියන්නේ. දැන් රජයක් විසින් අපි ওই වචනේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නිසා මෙහෙම කතා කරමු. මේ රටකදී විගත රටක් ක්‍රියාත්මක වෙද්දී පවතිද්දී දැන් අපිට තේරෙනවා පුතේ රටක් දියුණු වෙන්නේ රටක් ඉදිරියට යන්නේ රට තුල ව්‍යාපාර බිහි වෙනවා. හරිද? ඒ ව්‍යාපාර නිෂ්පාදනයේ යෙදෙන්න ඕනේ. නේද? ඒතර රට පුරා විහිදිලා රටේ ව්‍යාපාර බිහි වෙලා ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා වැඩි වෙලා ඔහොම කරන තමයි රටේ නේද? දියුණු වර්ධන තත්ත්වයකට එන්නේ. දැන් හැබැයි ඒක රටක් නිකන් තිබූ පළියට ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. දැන් එතනදී අවශ්‍ය වෙන දෙයක් තමයි පුතේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන රටක් තුල
මේ ව්‍යාපාර පැවැත්මට සුදුසු වටපිටාව. මම මේ තේරුම් ගන්න හැකි භාෂාවෙන් මේ කියන්නේ. හරිද? ඒතර මං අදහස් තමයි පුතේ රටක් මේ ව්‍යාපාර වලට තමන්ගේ ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න, වර්ධනය කරන්න, ක්‍රියාත්මක කරන්න නේද? සුදුසු වටපිටාවක් රට තුල සකස් වෙන්න ඕන. ඒතර ඒ සඳහා නේද? ව්‍යාපාර ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය අපි එහෙම දාමු. අත්‍යවශ්‍ය පහසුකම් සේවා වගේ දේවල්. හරිද? රටක තියෙන අපි මේවට කියන්න පුළුවන් යටිතල පහසුකම්. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න නම් මොකද්ද යටිතල පහසුකම් කියන්නේ පුතේ? රටක ව්‍යාපාර කටයුතු මම මේක ලියන්නම් ඕනනම් ආරම්භ කරන්න ඊළඟට එහෙම නැත්නම් පුලුල් කරන්න නේද? ක්‍රියාත්මක කරන්න ඒ සුදුසු ඒ වටපිටාව නැත්නම් ඒක එහෙම නේද? ව්‍යාපාර වලට සුදුසු ආකාරයේ තත්වයට පත් කරන්න, ඒ කියන්නේ ව්‍යාපාර ආරම්භ කරන්න, පුලුල් කරන්න, ක්‍රියාත්මක කරන්න පහසු ආකාරයේ රටක තිබිය යුතු අත්‍යවශ්‍ය පහසුකම්. අනික රටක තියෙන්න ඕන දේවල්. ඒ පහසුකම් මේ සේවා වලට තමයි අපි යටිතල පහසුකම්. මොනවද උදාහරණ? හරි ලේසියි දැන්. ඒ රට පුරා අපි නෝ විදුලි පහසුකම්, විදුලි බල පහසුකම, ජල නලය, පාරවල්, මහා මාර්ග සංවර්ධනය. නිකන් හිතන්න. හරිද? දැන් මේවා තමයි අපි ගත්තොත් යටිතල පහසුකම් වලට උදාහරණ يعني වාටම කියද්දි මතක් වෙන්නේ ඕන. මහා මාර්ග පද්ධතිය, ප්‍රවාහන සේවා නේද? රටේ මේ ජල විදුලි ජල කියන්නේ නෙමෙයි මේ ජල ප්‍රවාහන, ජල සැපයුම, විදුලි සැපයුම, දුරකථන sannivedana සැපයුම නේ ලංකාව පුරාම ඕන තැනක සිග්නල් තියෙන්න ඕනේ. බිස්නස් එකක් ඕන තැනක ගිහිල්ලා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න අවශ්‍ය මූලික පහසුකම්. හරිද? ඒකට අවශ්‍ය දේවල්. දැන් ඕක ඇතුලේ තියෙනවා හිතන්න රටේ දැන් ජාතික ආරක්ෂාවත් වැදගත්. කියන්නේ සාමකාමී රටක් පවත්වා ගැනීමත් මේ යටිතල පහසුකම් ඇතුලේ තියෙන එකක්. ඒතර ඔන්නෝම අපි ලිස්ට් එකක් හදාගන්නත් පුළුවන්. ඔකෙත් ඇති නෝට් එකේ. මේ එක එක වර්ගයේ යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා රටක් පවතිීමේදී. අන්න එහෙනම් පුතේ බොහෝ දුරට මේ යටිතල පහසුකම් සපයන්නේ කවුද? අපේ රජය. ඇත්තට මේක හොඳ දෙයක් නේ. ව්‍යාපාර වලට බලපෑමක් එල්ල කරනවා. ඊටාම යහපත් ආකාරයේ යටිතල පහසුකම් සපයමින් එනවා ව්‍යාපාරය හම්බ වෙන්නේ. ඊටාම හොඳ කෙනෙක්. බලන්න මොනවද යටිතල පහසුකම් වල උදාහරණයක් තියෙනවද කියලා. ආවිති. විතර කියලා තියෙන නිර්වචනය. ව්‍යාපාර ආරම්භ කරන්න පවත්වාගෙන යන්න අවශ්‍ය මූලික අත්‍යවශ්‍ය පහසුකම්. අන්න මහා මාර්ග, sannivedana, විදුලි බල, ජල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය ආය වැදගත්. මම කිව්වෙත් නෑ. දැන් රටක අධ්‍යාපනය හොඳින් පවත්වාගෙන යනවා. සෞඛ්‍ය ඉතාම හොඳින් පවත්වා. දැන් ඒවා අත්‍යවශ්‍ය පහසුකම් සේවා තිබී යුතු රට. අපි ඒකට ඔක්කොටම පොදුවේ කියනවා යටිතල පහසුකම්. රයිට්. ඉතින් ඔන්න ඒක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඒක සපයමින් බලපෑමක් එල්ල කරන ගමන් මාර්ගයක් වෙනවා. අන්න අපිට හම්බ වෙනවා ඊළඟට නියාමකයෙකු පුතේ. මොකද කියන්නේ? නියාමනය කරනවා කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියන මොකද්ද? මොනිටර් කරනවා. මොනිටරින්. නියාමනය. මේ නියාමනය කියවම නිකන් පාලනය වගේ දුත් වෙනවා. හරියටම ගත්තොත් නිකන් නියාමනය කියන්නේ අධීක්ෂණයක්. ඇහැ ගහන් ඉන්නවා, බලාන් ඉන්නවා. මේ මොනිටර් කරනවා කියන්නේ අපි මොනිටර් කරනවා කියන්නේ බලනවා. සුපරීක්ෂාකාරීව. නේද? ඒ විමසිලිමත්ව සිටීම සහ ඒ තුලින් පාලනයකටත් සම්බන්ධ කෙරෙනවා. පුතේ ව්‍යාපාර කියන්නේ රටේ ක්‍රියාත්මක වෙන සෑම නේද ව්‍යාපාරයක්ම කියන්නේ රටක් ඇතුළේ වෙන හැම දෙයක්ම ව්‍යාපාර ශාස්ත්‍රයේ ව්‍යාපාරවල සුළු පරිමාණයේ ඉඳන් මහ පරිමාණ ව්‍යාපාර දක්වා හැම ශාස්ත්‍රයකම හැම තැනකම මේ ව්‍යාපාර කටයුතු පිළිබඳ යම් නේද සුපරීක්ෂණයක් නේද අපි කියනවා නියාමනයක් පවත්වාගෙන යාම සඳහා නැත්නම් පවත්වාගෙන යාම රජයෙන් කරන එක්තරා බලපෑමක් වෙනවා. හරිද පුතේ? කොහොමද මේ නියාමනයක් කරන්නේ? ඉතින් රජය යටතේ අර රට පුරා විහිදුණු රජයේ ආයතන තියෙනවා. අපි දන්නවනේ පුතේ නේ ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, ග්‍රාම නිලධාරි දක්වා. ඒතර ඒ ආයතන හරහා පුතේ ඒ ප්‍රදේශ හෝ ඒ අදාළ වටපිටාව තුළ එයාගේ අදාළ බල ප්‍රදේශයන් තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර පිළිබඳ
නේද? නිතර තොරතුරු වාර්තා වෙනවා. ඒවා ලියාපදිංචි කිරීම අවශ්‍ය වෙනවා. නේද? දැන් කියන්නේ සුළු පරිමාණ පොඩි බිස්නස් එක වුණත් පුතේ හිතන්න. දැන් ඔයා තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගත්තා නම් නාම ලියාපදිංචියක් හරි කරන්න එනවා. දැන් අපි ඒව ඉගෙනගෙන ආවි ඉස්සරහා. කියන්නේ මුල් පාඩමේ. හරිද? කියන්නේ පොඩි බිස්නස් එකක් කියන්නේ මහා ලියාපදිංචියක් නැතත් අඩුම තරමේ පොඩි නාම ලියාපදිංචියක් හරි බලාපොරොත්තු වෙනවා. සමහර රටේ සමහර පොඩියට පටන් ගත්ත ව්‍යාපාරවල බලපත්‍ර ගන්න වෙනවා. ලියාපදිංචි වෙනම කරන්න වෙනවා. දැන් හිතන්න උදාහරණයක් ෆාමසි එකක් දානවා කියලා. ඔයාට ෆාමසියේ ලයිසන් එක ගන්න වෙනවා. ඒතර බලන්න නියාමනයට සම්බන්ධ වෙනවා. දෙකද එයාගේ අධීක්ෂණයට යටත් වෙනවා. ඔයා සරලව කියන්නම් ආහාර කෑම කඩයක් දානවා කියලා පොඩි ගෙදර ළඟ. ඒ කෑම කඩයක් ඔයා ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී ඒකෙදි වෙනම ආහාර නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඔයා පොඩි ලියාපදිංචි කිරීමක් කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාට පොඩි මේ රෙජිස්ටර් කෝඩ් එකක් එන්න තියෙනවා. ඒතර හිතන්න මේක පෙන්නන දේ. ඒ කියන්නේ හැකි උපරිම වශයෙන් මොකද අර මම කිව්වේ චූටි පොඩි බත් කඩේ දක්වාම රජයේ උපරිම වශයෙන් නියාමන කාර්ය සඳහා මැදිහත් වෙන. නියාමනය කරන්නේ අර වගේ මොහරි රෙජිස්ටර් කරලා ලියාපදිංචි කරලා මොනවා හරි ඒ කියන්නේ මේ සර්ටිෆිකේට් එකක් දීලා ලයිසන් දීලා ඉතින් එහෙම පොඩියේ ඉඳන් මහ පරිමාණ එනවා. හිතන්න මහ පරිමාණ සමාගම් වලට වගේ එනකොට. ඉතින් එතනදී වෙනම සමාගම් පනත් හදලා රටේ නීති නේද ව්‍යවස්ථාවට සමාගම් පනත් කියලා වෙනම නීති රීති හදලා ඒ යටතේ ඔය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයන් ඒ කියන්නේ ඒකට වෙනම ආයතන පිහිටවලා ඒ ආයතන යටතේ ලියාපදිංචි කරලා හරිම නීත්‍යානුකූලව කරන ඒවා දක්වාම එනවා. ඒ කියන්නේ සුළු මට්ටමේ ඉඳන් මහ පරිමාණ මට්ටම දක්වාම සියලු ව්‍යාපාර කටයුතු නියාමනය සඳහා රජය උත්සාහයක් දරන උපරිම. ඒක උපරිම වශයෙන් කරන්න බලනවා. ඒවට ඒ නියාමනයට අහු නොවන අයත් ඉන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාත්මක වෙද්දී නියාමනය සඳහා රජය නේද අධීක්ෂණය සුපරීක්ෂණයට මැදිහත් වෙන්න උත්සාහ. ඉතින් ඔන්න ඒකත් එක්තරා බලපෑමක් විදිහට අපි නියාමකයෙකු ලෙස කියලා අපි පිළිගන්නවා. බලන්න කියවලා හොඳේ. ඉතින් රටේ ව්‍යාපාර කටයුතු පරිපාලනයේ සුපරීක්ෂණය කියලා තමයි කියන්නේ. රජයක් ඒක තියෙන්න ඕනේ. යාගේ අතේ. නැතුව උඹලට ඕන එකක් කරපන් කියලා මේ පෞද්ගලික අංශයට එහෙම නිදහසක් දෙන්නත් බෑ. හොඳේ එතනක් තියෙනවනේ අහිතකර දෙයක් රටට. මොකද රජේ වග කියන්න ඕනේ රටේ මහජනතාවට. මහජනතාවට භාණ්ඩ හා සේවා සැපෙන ව්‍යාපාරාංශය හරියට නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියන එකට යාගේ මේ කියන්නේ ඒක නියාමනය කිරීම ඇත්තටම රජයේ වගකීමක් වෙනවා. මොකද ඒ ව්‍යාපාර සියල්ලම 90%ක්ම නේද රටේ මහජනතාවට තමයි භාණ්ඩ සේවා සපයන්නේ. ඒතර එහෙම ව්‍යාපාර නියාමනය පරිපාලනය කිරීම රජයේ වගකීම. ඒතර ඒකයි නැවතත් එතනම කියලා තියෙනවා රජයේ යටතේ තියෙන අර විවිධ ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඔක්කොම හරහා මේ නේද නියාමන කර්තව්‍යයට මැදිහත් වෙනවා. ඉතින් බලන්නකෝ දැන් නියාමනය සඳහා සම්බන්ධ වෙන විවිධ ආයතන ලිස්ට් එකක් දීලා තියෙනවා. දැන් මහා බැංකුව ගන්නකො පළවෙනිය. දැන් රටේ තියෙන සියලුම මූල්‍ය ශාස්ත්‍රයේ මූල්‍ය කටයුතු සම්බන්ධ ආයතන. බැංකු ඔය ගත්තොත් ඔය වාණිජ බැංකුව වල ඉඳන් ඔය ෆයිනෑන්ස් කම්පැනි දක්වා ඊට පස්සේ ඔය ලීසින් කම්පැනිස් දක්වා හැම මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න හැම ආයතනයක්ම මහා බැංකුව අධීක්ෂණයේ නියාමනයට යටත්. අන්න ඒ වගේ. ඕක තමයි උතන කියන්නේ. ඒකම තියෙනවා හොඳේ. විනිමය හා සුරකුම්ප. රක්ෂණ මණ්ඩල ඔය තියෙන සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. ප්‍රවාහන කොමිසම. මධ්‍යම ප්‍රවාහන ඔහොම තියෙනවා පුතේ. ඉතින් ඒගොල්ලෝ නියාමනය කරන හැකි උපරිම වශයෙන්. හොඳයි. ඉතින් ඔන්න ඕක ඒක හොඳ දෙයක්. ඉතින් ඒක ටිකක් අහිතකර වෙන්නත් පුළුවන් සමහර ලාවට කරදරකාරී වෙන්නත් පුළුවන්. අපිට ඊළඟට හම්බ වෙනවා දිරිගැන්වීම. ඒක නම් ඇත්තටම හොඳ දෙයක්. රජයක් ඇත්තටම අර අපි කිව්වනේ දැන් ඔයාට හොඳට තේරෙනවා. ඒ කියන්නේ රටක් ක්‍රියාත්මක වෙද්දී පවත්වාගෙන යද්දී ව්‍යාපාරවලට තමයි වැඩේ ගොඩ දාන්න පුළුවන්. මොකද ව්‍යාපාර නැගිට්ටොත් ව්‍යාපාර ගොඩ නැංගුණොත් ව්‍යාපාර තමන්ගේ නිෂ්පාදනය පුළුල් කරොත් නව ව්‍යාපාර ආරම්භ වුණොත් තමයි අර රජයේ අරමුණු ඔක්කොටම යන්න පුළුවන් ඇත්තම කතාව. නිසා රජය හැකි උපරිම සහයෝගයක් දෙනවා. ඇත්තටම අකමැත්තක් නැහැ නේ. එහෙම හානිකර දායි නෑ. දැන් අපිට දැනෙන්නේ එහෙමයි. දැන් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න එකට රජයේ කිව්ව ගමන් අයියෝ වල කරදරයක් ප්‍රශ්න නඩු ඒ කියන්නේ නිකන් අර ව්‍යාපාරයට බාධාම එල්ල කරනවා වගේ එකක්. එහෙම මේ අපිට ස්වභාවයෙන් පේන්න පුළුවන්. ඉතින් ඒක ඇත්ත වැරදි නෑ. මොකද නීති රීති දාලා අරව දාලා මේව දාලා ඉතින් කන්ට්‍රෝල් එකක් තියෙනවනේ. ඒක වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පුතේ දිරිගැන්වීම කියන එක
රජයේ පැත්තෙන් සෑහෙන කරන්න උත්සාහ කරන සහ කෙරෙන දෙයක් විවිධ ආකාරයෙන්. ඉතින් වට දෙනවනේ සපෝට් එකක් දෙනවා. මොකද රජයට අවශ්‍යයි ව්‍යාපාර ක්‍රියාත්මක වීම. ඒකයි. රයිට්. ඉතින් ඔන්න දිරිගැන්වීම් ගැන කතා කරද්දී හරිද? දිරිගැන්වීම් සම්බන්ධයෙන් අපිට මෙහෙම බෙදන්න පුළුවන් මූලිකව මූල්‍ය පහසුකම් සහ මූල්‍ය නොවන. දිරිගැන්වීම් අපිට දෙපැත්තකින් කියන්න පුළුවන් මූල්‍ය සහ මූල්‍ය නොවන ඕන්න. හරි? පොඩක් මේක වෙන් කරගන්න පුළුවන් මූල්‍ය නොවන කියලා. එතකොට මොනවද එන්නේ කියලා. එතකොට මූල්‍ය යටතේ තමයි ණය පහසුකම් ඔය වගේ දේවල් ඉන්නේ. මූල්‍ය නොවන ගත්තොත් ඔය උපදේශන, අධ්‍යාපනයේ දැනුම, තාක්ෂණික පහසුකම් ඔක්කොම අපිට ගන්න පුළුවන් මූල්‍ය නොවන පහසුකම් විදිහට පුතේ. හරි. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඔතන ලිස්ට් එක චුට්ටක් කියවන් එන්න පුතේ. දැන් ඔයාලට පේනවා එහා පැත්තේ පිටු දෙකක්. දැන් ඔතනින් පටන් ගත්තාම හරිද බලන්නකෝ. මූල්‍ය පහසුකම් එතකොට 177 ඉඳන් එතනින් පටන් ගත්තාම මූල්‍ය පහසුකම් සපයන රටේ ආයතන නේද? ඔය එක එක ශේෂ්ත්‍ර ඊට අමතරව අන්න දැන් ඔයාලට පේනවා 178 මැදට එනකොට මූල්‍ය පහසුකම් වලට අතිරේකව අනිකුත් ලබා දෙන අනුග්‍රහයන්. ඔන්න ඕක වෙන් කරගන්න. පොඩි MCQ එකක්. මෙන්න මේ කතාව නෝට් එකේ හයිලයිට් කරගන්න. මූල්‍ය පහසුකම්, මූල්‍ය දිරිගැන්වීම, අනිත් අතට මූල්‍ය නොවන වෙනත් ආකාරයේ දිරිගැන්වීම මොනවද? ඒතර ඔය ලිස්ට් දෙකක් තියාගන්න පුළුවන්. ඒතර මූල්‍ය පහසුකම් ගත්තොත් එකයි. හරිද? ණය ඒ ඔය නේද? අපිට ගන්න පුළුවන් ආර්ථිකාරම්, ණය පහසුකම්, ඔය එක එක කල්බදු සේවා ඔය වගේ අපිට ගන්න පුළුවන්. හරිද? අර මූල්‍ය නොවන ගත්තොත් බලන්නකො. දැන් උපදේශ පුහුණුව, තොරතුරු සැපීම, විනිමය පහසුකම් තව ගොඩක් තියෙනවා. හොඳ වෙළඳපොළ පහසුකම්, තාක්ෂණික පහසුකම් නේද? අධ්‍යාපන පහසුකම් ඔය වගේ සෑහෙන මූල්‍ය නොවන ආකාරයේ දිරිගැන්වීමුත් රජය විසින් දෙනවා. ඒ නිසා ඔන්නෝක දෙකට බෙදා ගන්න. ඒ කියන්නේ මූල්‍ය පහසුකම් කියව එකයි ඒක අදහස හරි. හැබැයි මූල්‍ය නොවන ඒවා මොනවද? අන්න හොඳ MCQ එකක්. හොඳ කෙටි පිළිතුරක්. මොනවද මූල්‍ය නොවන පහසුකම් දිරිගැන්වීම් සපයන්නක විදිහට රජයකට සපයන්න පුළුවන්. ඒක ඔන්න හොඳ උත්තරයකට මේක පොයින්ට් එකක් වෙයි. ඒ නිසා වැඩිපුර ඒවත් මාක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? බලන්නකෝ එතනින් 179ට එනකොටත් විවිධ රාජ්‍ය ආයතන පෙන්නලා මේවා ඇත්තට මම දන්නේ නැහැ මට يعني එහෙම පාඩම් කරන්න බෑ පුතේ ඈ. මේවා එල්වර්ස් වලටත් තියෙනවා අපිට. නමුත් මේවා ඔක්කොම ආයතන වලලා ඒ ආයතන මම නිකන් උඩින් කියව ගන්න ඇත්ත කතාව. කියවගෙන යන්න වටයක්. හරිද? ඒතර එක් එක් ආයතන සපයන පහසුකම් ඔන්නෝම තියෙනවා ඉතින්. හරිද? එහෙම තියෙනවා. අවුලක්. රයිට්. ඒක එතනින් ඉවරයි. අපි ඊළඟට එනවා රජයේ ආසම ආකාරය මොකද්ද? බදු අය කරන්නේ. අන්න ආයෙනවා රජයේ මල්ලකුත් කරේ තියාගෙන කවුරු හම්බෙන්නේ ව්‍යාපාර හම්බෙන්නේ වෙනවා බදු ටික එකතු කරන් යනවා. ඉතින් අපිට ඒක විස්තර කරන්න තරම් දෙයක්වත් නැහැ. නේද? විවිධාකාරයේ සිය ගණනක් වර්ගයේ බදු රටක නේද? රජයක් විසින් රටක් වෙත පනවනවා. ඒක රටේ පුද්ගලයින්ටත් මහජනතාවටත් අනිත් අතට කවුද? ව්‍යාපාරිකයන්ටත් අයත් වෙනවා. ඒතර ඔන්න බදු අය කරගන්න ලෙස ව්‍යාපාර වෙත මෙදිහත් වෙන්න රජය එනවා. ඉතින් අර මම මුලිනුත් කිව්වා මේ බදු අය කරන කියන එක ඇත්තටම හොඳ ධනාත්මක විදිහට දකින්න එක වැදගත්. ව්‍යාපාර වේවා පෞද්ගලිකව වේවා. මොකද අපි කිව්වේ ඒ බදු අය කිරීම සාධාරණව දැක ඒ බදු සඳහා තමන්ගේ සහාය දැක්වීම හොඳ දෙයක්. මොකද ඒ තුලින් නැවත රටේ තමන්ටම රටේම ආර්ථික වශයෙන් රටේම දියුණුව කරා ඒ බදු යෙදවෙන එක අපි මග බලා ගන්න ඕනේ. නැත්නම් ඒ අදාළ රජයේ විශ්වාසනීයත්වය රකින්න ඕනේ. බදු ටික නිසි පරිදි යෙදෙන ආර්ථික දියුණුව සඳහා යෙදෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ පත්තලා ඉන්න ආණ්ඩුවත් ඒ විදිහට හැසිරෙයි කියලා. එච්චර තමයි තියෙන්නේ. හරිද? ෂුවර් නෑ ඉතින් එකෙක්වත්. රයිට්. එතකොට ඔන්න බදු අය කරන්නකු ලෙස. ඉතින් ඔන්නෝම විවිධ වර්ගයේ බදු තියෙනවා. සමාගම් බදු, නිෂ්පාදන බදු, ඔය අපි කියන වැට් එකනේ එකතු කළාගේ මත බදු එහෙම තියෙනවා. ඉතින් මේ දේවල් නේද? ලාභාංශ බදු, ලාභ මත බදු. ඉතින් උදාහරණයක් දෙයක් තියාගන්න. ඒ යටතේම පල්ලෙහා තියෙනවා විවිධ බදු නේද? මේ අය කිරීම සඳහා රජයේ තියෙන ප්‍රධාන ආයතන කීපයකුත් දීලා තියෙනවා. දැන් ගන්න පුළුවන් දේශීය ආදායම්. නේද? ඒගොල්ලෝ තමයි රටේ සියලුම ව්‍යාපාරවල ලාභ බදු, ඊට පස්සේ ඔය පුද්ගල ආදායම් බදු ඔය සියල්ල එයා යටතේ තමයි තියෙන්නේ.
සුරාබදු දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම තියෙනවා රටේ මත්පැන් දුම්වැටි. නීති අනුකූල මත්පැන් දුම්වැටි වගේ වල විශාල බද්දක් රජයේ හොඳම සුපිරි ආදායමක් ලබන්නේ උතනින්. මොකද ආයේ ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැහැනේ ප්‍රයිස් වැඩි කරාට. ඒ නිසා ඒක තියෙනවා. වේගු දෙපාර්තමේන්තුව ඉන්නවා රටේ සියලුම ආනයන අපනයන පැත්තට සම්බන්ධ වෙලා ඒ ආනයන අපනයන මත පනවන බදු සඳහා එයා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඉතින් පුතේ ආනයන අපනයන මත ඒ අය කරන බදු වලට කියන්නේ මොකද්ද වචනේ? තීරු බදු. තීරු බදු කියලා තමයි පොදුවේ කියන්නේ. ඒතර තීරු බදු වගේ සම්බන්ධයෙන් ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවනේ. ඒ වගේ අපිට ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ. හොඳයි. ඉතින් ඔන්න ඒකත් අපිට පැහැදිලි බදු අය කරන නියෝජිතයෙක්. ඊළඟට එනවා අවසානකනේ. ඔව්. අවසානක එනවා ප්‍රතිපත්ති සම්පාදකයෙකු. ඔක්කොම 7ක් තමයි අපිට එන්නේ. ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස කියලා. ඉතින් පුතේ මේ හැම ආකාරයකින්ම බලපෑමක් එන නිසා තමයි මෙහෙම අපි ලිස්ට් එක ගත්තේ. දැන් ගනුදෙනු කරුවෙකු ඉඳන් ඒ විදිහෙනොත් ඔන්න එක්තරා බලපෑමක් එනවා. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒක සමහර එකකදී ටිකක් අහිතකර එකක් වෙන්න පුළුවන්. හරි මේ හොඳ නරක නෙමෙයි කතා කරන්නේ. කලන බලපෑම් ගැන තමයි අපි කල්පනා කරන්නේ. ඔන්න තරං කරුවෙකු ලෙස එනවා එකපාරට. යටිතල පහසුකම් සපයමින් එනවා. නියාමනය කරමින් එනවා. දිරිගැන්වීම් සපයමින් එනවා. ඊට පස්සේ ව්‍යාපාරවල හරහා නේද බදු අය කරගන්නේ කුලස රජ එනවා. අවසානයේ කියනවා ප්‍රතිපත්ති සම්පාදක ලෙස. මම අර මුලින්ම කිව්වනේ මට කතාව. ඕනම රටක ඕන කියන ඕනම රජයක් ක්‍රියාත්මක වෙද්දී දැන් ඒ රජයේ විසින් පුතේ රටේ දියුණුව උදෙසා කියන්නේ ඕනම රජයක මූලිකම අභිප්‍රාය පුතේ රටක් දියුණුවට පත් කිරීමනේ. රටක් නේද? තියෙන තත්වයෙන් උසස් තත්වයකට රැගෙන. ඒතර මෙහෙම ඒ දියුණු රටක් බවට පරිවර්තනයේදී හැම රජයක් දැන් අපි දන්නවනේ නේ අතීතයේ තම විකිග අවුරුදු 5න් 5ට වුම රජයන් නව ආණ්ඩුවන්පත් වෙලා. ඉතින් ඒ පත්තර රජයන් වෙනස් වුණත් හැම රජයක්ම කොහොමද රටේ අනාගත දියුණුව සඳහා තමන් වැඩ කරන්නේ තමන්ගේ ක්‍රමවේදයන් බොහෝ විට ප්‍රතිපත්ති කියලා තමයි එළියට එන්නේ. මම මේ පොඩි පැහැදිලි කිරීමකට කරන්න උත්සාහ කරා. මොකද අපිට ඒක ඇත්තට හුරු පුරුදු වචනයක් නෝන නිසා ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද එතකොට? නේද? ඒ දැන් රජයේ ප්‍රතිපත්ති කිව්වහම විවිධ ශේෂ්ත්‍රවල අභිවෘද්ධිය නැත්නම් රටක සමස්තයක් වශයෙන් රටේ අභිවෘද්ධිය රටේ අනාගත පැවැත්ම සඳහා අදාළ රජයක් විසින් අනුගමනය කරන ක්‍රමවේද. ඒගොල්ලෝ විසින් ඒගොල්ලන්ගේ මාර්ගෝපදේශයන් තමයි ප්‍රතිපත්ති විදියට එන්නේ. තේරුණාද? වැඩි හිතන්න යන්න එපා. දැන් අර මම කලින් ඕක මතක් කරා ඔයාට. දැන් අපි කිව්වේ දැන් රටේ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් මොකද්ද රජයේ ප්‍රතිපත්තිය? ඒ කියන්නේ රටේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් මොකද්ද රජයේ අනුගමනය කරන ක්‍රමවේදය? කියන්නේ ඒක ඒ ප්‍රතිපත්තියේ තියෙනවා. අපි කොහොමද රටේ කෘෂි කර්මාන්තය පවත්වාගෙන යන්නේ? රටේ නිෂ්පාදන ශේෂ්ත්‍රය වෙන. රටේ රම කිව්වේ හැම ශේෂ්ත්‍රයකටම පොදුවේ වගේම එක් ශේෂ්ත්‍රයන් වෙනුවෙන් ප්‍රතිපත්ති ගොඩනගනවා. අයිද උදාහරණයට දැන් රටේ පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රය යන කොහොමද මොකද්ද රටේ රජයේ ප්‍රතිපත්තිය? ඒක රජයේ ප්‍රතිපත්තිය තියෙන්න පුළුවන්. ලංකාවේ පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රය ඉතාම හොඳ පහසුකම් සහිත. එහෙම අපි හිතමු නේද? හොඳ ලක්ෂරි නේද? හොඳ නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් රට තුල ගොඩනගනවා. ඒක වෙන්න පුළුවන් එයාගේ ප්‍රතිපත්තිය. වර්ධන ප්‍රතිපත්තිය කියන්නේ ඒක රජයක් විසින් ඒක අපේක්ෂා කරන නැත්නම් ඒ සම්බන්ධ තියෙන යම් මාර්ගෝපදේශයක් තමයි දෙන්නේ මේ ප්‍රතිපත්තිය. ඉතින් ඕම හැම තැනකම තියෙනවා. ඉතින් ඒක බරපතල දෙයක්. ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපිට පේනවා සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති ගත්තාම ව්‍යාපාර වලට වැඩිම බලපෑමක් එල්ලවන ප්‍රතිපත්ති දෙකක් ඔතන පෙන්නනවා. මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ. හයිලයිට් කරගන්න. මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය සහ ෆිස්කල් ප්‍රතිපත්තිය කියන එක තමයි විශේෂයෙන්ම රජයක තියෙන දැවැන්තම ප්‍රතිපත්තිය. ගොඩක් තියෙන ප්‍රතිපත්ති දැවැන්තම ප්‍රතිපත්ති විදිහට අපි ගන්න. හරිද? මොකද්ද ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ පුතේ? අයවැය ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රජයේ අයවැය. හරි ඕන අතන ඉරි කැල්ලක් ගහලා ලියා ගන්න. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? රජයේ අයවැය සම්බන්ධ ප්‍රතිපත්තිය. දැන් අපි දැක්කනේ පසුගිය දැන් ඊයේ මාසේ අවසාන වෙනකනොත් එතකොට අපිට ඒක දකින්න පුළුවන් වුණා අයවැය රජයේ අයවැය ඉදිරිපත් කරනවා. එතකොට ඒ අයවැය ප්‍රතිපත්තිය තමයි ඒකේ තුල තියෙන්නේ. හරිද? මූල්‍ය ප්‍රතිපත්තිය කියලා නැවත තවත් එකක් තියෙනවා. හිතාම දැවැන්ත එකක්. ඒතර රටේ ඒක මුදල් සැපයුම කියලා එකක් තියෙනවා. ඒව සම්බන්ධයෙන් දෙයක් පුතේ පොලි අනුපාත ඒ වගේ එහෙම ටිකක් බරපතල කතා මම මෙතන විස්තර කරන්න ඉන්නේ නැත.
රයිට්. එහෙනම් ඔන්න ප්‍රතිපත්ති හදන ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසත් රජය එනවා මුණ ගැහෙන්න. හ්ම්. ඒතර ඒ කතන්දර ටික හරි පුතේ. හොඳයි. ඉතින් ඔන්න මේ ව්‍යාපාර වලට රජයෙන් ලැබෙන සහාය කියලාත් ඉතින් පොඩි ඡේදයක් තියෙන එක නෑ වැඩක් නෑ. ඒක කියවන්න ඕනේ නෑ. තේරුම්වත් නෑ. රයිට්. ඔන්න පුතේ එහෙනම් මේ මාතෘකා ටික අපි ඉවර කරගන්න පුළුවන් වුණා. හරිද? ඒතර අපි මෙහෙම වැඩක් කරමු. ඔව්. ඒතර මේ chapter එක අපිට ඇත්තටම ඉවර කරගන්න පුළුවන් තව පොඩි මාතෘකා දෙකක් තියෙනවා. හරිද? අපි මම හිතන්නේ අපිට අද 9:00මාර ඔව් පැය දෙකක් ඔව් පැය දෙකක් දෙකමාරක් විතර ප්‍රමාණයක මම හිතන්නේ අපි අද වැඩසටහන නෑ ඔව් පැය එකමාරක් විතර නේ. සෝරි අපි 10:00මාර විතර පටන් ගත්තේ නේ 9:00මාර. හරි. කමක් නෑ. එතකොට මට ඕනුනේ මේ යම් කොටසක් මේකේ අවසන් කරලා දෙන්න පුතේ. එතකොට මං අපි මේ ප්‍රමාණයෙන් අද දවසේ වැඩ ටික නවත්තමු. එතකොට පොඩි මාතෘකා දෙකයි තියෙන්නේ. සමාජ වගකීම් ආචාර ධර්ම කියලා පොඩි මාතෘකා දෙකක්. ඒක අපි ඊද හම්බ වෙලා ටක් ගාලා කතා කරලා ඒක ඉවර කරමු. ඉවර කරලා හරිද? අපි සෙකන්ඩ් චැප්ටර් එකට අඩිය තියමු. හරිද පුතේ? එතකොට මේ පොඩි ටයිම් පොඩි වෙලාවල් හරි මේ කොටස් ටිකක් ඉවර කරගන්න. ඔයාට ඔයාගේ විෂයට එකතු කරගන්න එක වැදගත් වෙන නිසා මම මේක ගත්තේ. එතකොට මහා ලොකු කොටසක් ආවරණය කරනවට වඩා. හරි පුතේ. රයිට්. එතකොට ඔන්න මේක අපි ඉවර කරමු. ඊළඟ දවසේ ඉරිදා එන්න අපි ඒක කොටස ඉවර කරලා අපි chapter 2 එකට එන්න තියෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන එන්න. අපි මේ විදිහට එන සතියේ. ඒතර ඉරිදාෙන් පස්සෙත් ඔන්ලයින් දවස් කිහිපයක් අපි උත්සාහයක් දරමු දවස් කිහිපයක් සම්බන්ධ වෙලා චූටි කොටස් වලින් අඩුපාඩු අලුත් තැන් සහ විභාගය ඉලක්ක කරලා කියන්නේ පේපර් එක ඉලක්ක කරපු ස්ථාන කිහිපයක් අපි එක දිගට කතා කරගෙන යමු. ඒක එතනින්ම පේපර්ස් එක්කම වගේ යන විදිහකට. හරිද පුතේ? ඉතින් හරි මම මේක අප්ලෝඩ් කරන්නම් කොහොමත් ඔයාලා අවශ්‍ය අය බලන්න. එතකොට ඒකේ නේද හෙට දවසේ හරි හෙට පොයනනේ. ඔව් නිමාරු දවසන්නේ. රයිට් එහෙනම් පුතේ ආයිබෝවන් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. හරිනේ ගුඩ් නයිට් පුතේ මොන හරි ප්‍රශ්න තියෙනවා මට දාන්න. වැඩ ටික දුවන්න. හරි පුතේ.